ද්වේෂක්ඛයෝ නිබ්බානං සමන්තා චක්කවාලේසු අට්ඨා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං පහාය මානුසං දේහං දේවකායං පරිපූරෙස්සන්ති. සද්ධර්ම ශ්‍රවණාභිලාෂී කාරුණික ගුණබර වාසනාවන්ත පින්වත්නි, මේ පින්වතුන් මේ මොහොතේ සූදානම් වෙලා ඉන්නේ ඉමක් කොනක් කෙලවරක් නොපෙනෙන මේ ගෝර්තර සංසාරේ අතරමං වෙලා ඉන්න අනන්ත අප්‍රමාණ ලෝක සත්වයන්ව මේ ගෝර්තර සංසාරයෙන් එතර කිරීමවස් මේ ලෝකයට පහළ වුණා වූ ඔබෙත් මගේ ශාස්ත්‍රුන් වහන්සේ වුණු භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ මුව මඩලෙන් ප්‍රභව වුණු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ බිඳක් නමුත් කෙටියෙන් ශ්‍රවණය කිරීමටයි. කවුරුත් ධර්ම දේශනාවට ප්‍රථමයෙන් ප්‍රාර්ථනයක් ඇති කරගන්න, අදිෂ්ඨානයක් ඇති කරගන්න. මේ ඇසෙන සෑම වචනයක්ම නුවණින් මනසිකාරය වෙත්වා. මේ ඇසෙන සෑම වචනයක්ම ඔබේ නිර්වාණ ගාමී ප්‍රතිපදාවට ඒකාන්ත පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී බලයක් වේවා කියලා ප්‍රාර්ථනයක් ඇති කරගන්න, අදිෂ්ඨානයක් ඇති කරගන්න. අද දින මෙම ධර්ම දේශනාව සුජාත ටීවී සතියග සදහම් යාගය ධර්මදේශනා මාලාවේ මෙම ධර්මදේශනාව ලක්වැසි ලොවැසි සියලු දෙනාටම ශ්‍රවණය කිරීම සඳහා දායකත්වය ගැන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. නිට්ටඹු ප්‍රදේශයේ පදිංචි සම්මිකා ප්‍රසාදිනී කියන මහත්මිය විසින් පුණ්‍යානුමෝදනාව ධර්ම දේශනාව අවසානයේ සිහිපත් කිරීමට බලාපොරොත්තුවෙන් කාලය ධර්ම දේශනාව සඳහා යොමු කරගන්නවා. පින්වත්නි, මේ ලෝකයට බුදු කෙනෙක් පහළ වෙන්නේ බොහොම කලාතුරකින්. මගේ පින්වත්නි, මේ ලෝකයට භාග්‍යතුන් වහන්සේ නමක් පහළ වීමකින් අනතුරුව මේ ලෝක සත්වයන්ට මේ සංසාරය ඇතුලේ ලබා ගන්න පුළුවන් වටිනාම ඉලක්කය වෙනවා. ඒ වගේම තමයි මේ ලෝක සත්වයන්ට මේ සංසාරේ ලබා ගන්න පුළුවන් අමාරුම ඉලක්කය වෙනවා. වටිනාම ඉලක්කයත් අමාරුම ඉලක්කයත් වෙන උතුම් නිර්වාණය කියන ඉලක්කයට මගේ පින්වත්නි මාර්ගය එලිපෙහෙලි වෙනවා. මෙම මාර්ගයට කියනවා මගේ පින්වත්නි ආරෂ්ඨාංගික මාර්ගය කියලා. ඉතින් මගේ පින්වත්නි, මේ මාර්ගය එලිපෙහෙලි වෙන්නෙම භාග්‍යතුන් වහන්සේ නමකගේ පහළවීමකින් අනතුරුව පමණයි. ඒකට හේතුව මගේ පින්වත්නි, මෙම මාර්ගය එලිපෙහෙලි කිරීමට හැකියාවක් තියෙන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය ගුරු උපදේශ රහිතව, තව කිසිම කෙනෙකුගේ ගුරු උපදේශයක් රහිතව මගේ පින්වත්නි ස්වං වූ ඥාණයෙන්ම තනිව අවබෝධ කර ගැනීමට හැකියාවක් තියෙන්නේ, ප්‍රඥා මට්ටමක් තියෙන්නේ, ප්‍රඥා මහිමයක් තියෙන්නේ මගේ පින්වත්නි සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකටයි, පසේ බුදු රජාණන් වහන්සේ නමකටයි පමණයි. ඒ නිසා මගේ පින්වත්නි මතක තියාගන්න, බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම මේ ලෝකේ සුලභ වෙන කාරණාවක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ බොහොම කලාතුරකින්. ඒ නිසා මතක තියාගන්න, ඔබට අද බුද්ධ කියන වචනේ ඇහෙනවා නම්, අද ධම්ම කියන වචනේ ඇහෙනවා නම්, අද සංඝ කියන වචනේ ඇහෙනවා නම්, මේ ගෝර්තර සංසාරය ඇතුලේ, මේ සංසාරේ ගෝරතරයි. නමුත් මේ සංසාරය ඇතුලේ ඔබ වටිනා කියන ජීවිතයක් ලැබිලා තියෙනවා. ඔබට වාසනාවන්ත ජීවිතයක් ඔබට ලැබිලා තියෙනවා. මගේ පින්වත්නි, ඒ නිසා කල්පනා කරගන්න. ඔබට මේ ලැබිලා තියෙන ජීවිතය, ඔබට මේ ලැබිලා තියෙන අවස්ථාව
නේ ඔබ බුද්ධෝත්පාද කාලයක මනුස්ස ජීවිතයක් ලැබිලා උප්පත්තිය ලැබලා දුර්ලභංච manussත්තා බුද්ධෝත්පාදෝච දුර්ලභෝ දුර්ලභහකන සම්පatti සද්ධම්මෝ පරම දුර්ලභෝ. එහෙම ඉපදිච්ච මනුස්ස ජීවිතය ඇතුලේ මගේ පින්වත්නි ඔබට ධර්මයක් ශ්‍රවණය කරන්න අවස්ථාව තියෙන ක්ෂණ සම්පත්තියක් ලැබිලා. ඒ වගේම තමයි මගේ පින්වත්නි මේ ලෝකේ කලාතුරකින්ම ලැබෙන පරම දුර්ලභ වෙච්ච චතුරාර්ය සත්‍ය ධර්මය ඔබට ලැබිලා. ඒ නිසා මතක තියාගන්න ඔබට මේ ලැබිලා තියෙන්නේ සසරේ කරපු පොඩි පහේ කුසලයක විපාකයක් නෙමෙයි. ඔබ මේ විදින ජීවිතය, ඔබ මේ ජීවත් වෙන ජීවිතය ඔබ ගත කරන තප්පරයක් පාසා මතක තියාගන්න. ඔබ සංසාරේ කරපු සියලුම කුසල් ටික ගෙවිලා යනවා කියලා. නේ අපිට සතුටු වෙන්න කාරණාවකුත් තියෙනවා. දුක් වෙන්න කාරණාවකුත් තියෙනවා. ඔබට මේ ලැබිලා තියෙන ජීවිතය ඔබ සංසාරේ කරපු මහත් වූ කුසලයක විපාකයක්. ඒ වගේම තමයි මේ ජීවිතේ ගතවන තප්පරයක් පාසා ඔබ සංසාරේ කරපු ඒ කුසල් ටික ගෙවිලා යනවා කියලා මතක තියාගන්න. මොකද මනුස්ස ජීවිතයක් ලැබිලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න හැකියාවක් ලැබිලා ඒ වගේම තමයි සංසාරේ කෙනෙක්ට ලබන්න පුළුවන් ලොකුම දායාදේ වෙන සද්ධර්මයට අමතරව ලොකුම දායාදේ වෙන කල්යාණ මිත්‍ර සම්පත්තිය ඔබට ලැබිලා තියෙනවා. මගේ පින්වත්නි මේ සංසාරේ ගත්තොත් එහෙම කල්යාණ මිත්‍ර සම්පත්තිය තරම් වටින වෙන කිසිම දෙයක් නැති තරම්. අපිට මේ සංසාරේ හම් වෙන වටිනාම කල්යාණ මිත්‍රයා තමයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ. භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ ධර්මය අපිට කල්යාණ මිත්‍රයෙක් කරගන්න පුළුවන්. ධර්මයෙන් පස්සේ මගේ පින්වත්නි සංඝ රත්නය ඔබට කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් කරගන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න මගේ පින්වත්නි භාග්‍යතුන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙලා හිටියත් ධර්මයේ මේ ලෝකේ එලිපෙහෙලි වෙලා තිබුණත් මතක තියෙන සංඝයා වහන්සේලා මේ ලෝකේ වැඩ හිටියත් ඔබට කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් නැතුව නම් මේ සංසාරේ මතක තියාගන්න මේ ධර්ම මාර්ගයේ අඩියක්වත් තියාගන්න බෑ කියලා. මතක තියාගන්න මේ සංසාරය ඇතුලේ අඩියක්වත් තියන්න බෑ කියලා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔබට මේ ලැබිලා තියෙන අවස්ථාව උපරිම ප්‍රයෝජනය ගන්න. මේ ලැබිලා තියෙන අවස්ථාව ඔබට මග හැරුණොත් මතක තියාගන්න. ඔබට අද සුලභව දකින්න ලැබෙන මහා සංඝයා ඔබට ස්වාමීන් වහන්සේලා අද සුලභව දකින්න ලැබෙනවනේ නේද? මොනතරම් ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවද? ස්වාමීන් වහන්සේලා චීවර දකින්න පුළුවන්, ස්වාමීන් වහන්සේලා දේශනා කරන ධර්මය ඔබට අහන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ කියන වචනේ හරිය ඔබට ඇහෙනවා නම් මතක තියාගන්න. ඔබට මේ අවස්ථාව මගේ හැරුණොත් ඔබට නැවත මහා කල්ප කෝටි ගානකට තේරුණාද? මහා කල්ප අසංකේය ගණන් ගෙවිලා ගියත් ඔබට මගේ පින්වත්නි බුද්ධ කියන වචනේ අහන්න ලැබෙන්නේ නැති වෙයි. බුද්ධ කියන වචනේ අහන්න ලැබෙන්නේ නැති වෙයි. ඒ නිසා මගේ පින්වත්නි කල්පනා කරගන්න මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න. අපි අද දකිනවා මගේ පින්වත්නි මේ බුද්ධ ශාසනයේ ලබන්න පුළුවන් අග්‍රඵලය මිනිසුන්ට අමතක වෙලා තියෙනවා. මගේ පින්වත්නි මේ බුද්ධ ශාසනයේ ලබන්න පුළුවන් අග්‍රඵලය මම ඔබට පෙර සඳහන් කළා වගේම නිර්වාණ ධාතුව අවබෝධ කරන එකනේ. භාග්‍යතුන් වහන්සේ නමක් මේ ලෝකෙ එලිපෙහෙලි කරන්නේ. එලිපෙහෙලි කරන ප්‍රධාන ධර්ම කියන්නේ එලිපෙහෙලි කිරීමෙන් ලබන්න පුළුවන් මේ ධර්මයේ ලබන්න පුළුවන් අග්‍රම ඵලය තමයි මේ සංසාරේ මෙතනින් කෙලවර කරන නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න කතාව. නමුත් මගේ පින්වත්නි අද බොහෝ දෙනෙක් මේ ධර්මයේ බෝධි පූජාවකට පටු කරනවා. අපි මේ කාරණා කලින් දේශනා කරලා තියෙනවා. මේ ධර්මය තව කෙනෙක් මේ ධර්මයේ මගේ පින්වත්නි කටින පූජාවකට විතරක් කටන පින්කමකට විතරක් ලහු කරලා. තේරුණාද මගේ පින්වත්නි? තව කෙනෙක් බුද්ධ පූජාවකට විතරක් මේ ධර්මයේ ලහු කරලා. මගේ පින්වත්නි මේ කියන්නේ මේ කාරණා වැරදි කියලා නෙමෙයි. අනිවාර්යෙන් ඔබ මේ කාරණා සිදු කළ යුතුයි. මේ පින්කම් කළ යුතුමයි. නමුත් මගේ පින්වත්නි ඊට වඩා අති ගම්බීර ධමයක් මේක. එතනට පටු කරන්න මගේ පින්වත්නි පටු කළ යුතු නැති අති ගම්බීර ධමයක් මේක. ඊට වඩා මේ සංසාරයෙන් එතර වෙන ධර්මයේ එලිපෙහෙලි කරපු ධමයක් මේක. ඒ නිසා මගේ පින්වත්නි අපි දකින්නවාද භාග්‍යතුන් වහන්සේ බුදු වෙච්ච දිනේ බෝසතාණන් වහන්සේගේ උප්පත්තිය භාග්‍යතුන් වහන්සේගේ පිරිනිවන සංකේතවත් කර වෙසක් පොයේ දවසේ අද මිනිස්සුන්ට මගේ පින්වත්නි ටිකක් දන්සල් දෙන දවසක් විතරක් වෙලා නේ තොරම් බලන දවසක් විතරක් වෙලා මේ රටට බුදුදහම අරගෙන ආපු පොසොන් පොයේ දවස මගේ පින්වත්නි අද මිනිස්සුන්ට කට්ටියත් එක්ක ඔක්කොම එකතු වෙලා ට්‍රිප් එකක් යන දවසක් විතරක් කියලා විනෝද චාරිකාවක් යන දවසක් විතරක්ම වෙලා ඔබ හිතන්නේ ඔබ මේ බුදුදහමෙන් අවශ්‍ය ප්‍රයෝජනෙ ගන්නවා කියලා නෑ මගේ පින්වත්නි අපි දකින්නේ එහෙනම් ඔබ හිස ගිනිගත් එක්කගේ මේ සංසාරයෙන් ඈතර වෙන්න උත්සාහ කරන්න ඕනේ. අපෙන් අද කීයෙන් කී දෙනා දහන්නේ ස්වාමීන් වහන්සේ අපිට භාවනාවක් කියලා දෙන්න ස්වාමීන් වහන්සේ. අපිට මේ සංසාරයෙන් ඈතර වෙන විදිහ කියලා දෙන්න ස්වාමීන් වහන්සේ. හරිම අඩුයි මගේ පින්වත්නි. හරිම අඩුයි. අපි බලෙන් ඇහුවත් ඇයි අම්මේ භාවනා කරන්නේ නැත්තේ? ඇයි අම්මලාට මේ සසරෙන් ඈතර වෙන්න ඕනේ නැද්ද? ඇයි තාත්තලාට මේ සංසාරේ දුක නැද්ද? මේ සංසාරේ තාත්තලාට දුක තේරෙන්නේ නැද්ද? ඇයි මෙහෙම මේ කතාව තාමත් තේරෙන්නේ නැද්ද? ඔබ තාම හිතන් ඉන්නේ මේ ජීවිතේ සැපයි කියලා. මේ කතාව කිව්වම මගේ පින්වත්නි බොහෝ දෙනෙක්ගෙන් උන උත්තරේ තමයි ස්වාමීන් වහන්සේ.
අපිට එක අතකින් ඔබ වහන්සේලා තරම් නිදහසක් නැහැ. ඇත්ත. අපි දන්නවා ගිහි ජීවිතයේ සම්බාධක වැඩි කියලා. ඒකනේ අපි මහණුනේ. ඔබ වහන්සේලාට වගේ නිදහසක් නැහැ. අපිට දරුවෝ බලන්න තියෙනවා. අපිට අම්මලාට යුතුයකම් ඉෂ්ට කරන්න තියෙනවා. තාත්තලාට යුතුයකම් ඉෂ්ට කරන්න තියෙනවා. අපිට ගෙවල් දොරවල් හදන්න තියෙනවා. අපිට සල්ලි හම්බ කරන්න තියෙනවා. අනිත් එක ස්වාමීන් වහන්සේ අපි කිසිම කෙනෙක්ට කරදරයක් නොකර අපි පව්කම් නොකර ජීවත් වෙනවා. මගේ පින්වත්නි, බුදුදහම කිසිම කෙනෙක්ට කරදරයක් නොකර සනීපෙන් ජීවත් වෙන්න බුදුදහමක් තියෙන්න ඕනද මගේ පින්වත්නි මම අහන්නේ. මගේ පින්වත්නි, මේ කාරණා විතරක් එලිපෙලි කරන්න බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙන්න ඕනේ නැහැ. ඔබට සතුන් මරන්න එපා කියන කාරණාව කියලා දෙන භාග්‍යතුන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙන්න ඕනේ නැහැ පින්වත්නි. ඒක මනුස්ස ගති ගුණයක්. මගේ පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා ඔබ හිතන්න මගේ පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ නමක් මේ ධර්මය තනිව අවබෝධ කරන්න හැකියාව තියෙන අවස්ථාවලදී තමන් බුදුරජාණන් වහන්සේලා මගේ පින්වත්නි ලක්ෂ ගණන් ඉදිරියේ තමන් වහන්සේගේ නිවන කැප කරලා මගේ පින්වත්නි එදා මේ සංසාරයට බහින්නේ සංසාර ගැන නොදැන නෙමෙයි. හොඳද? මේ සංසාර ගැන නොදැන නෙමෙයි මේ සංසාරයට බහින්නේ. තනි වෙතර වෙන්න තියෙන අවස්ථාව තමන් තනි වෙතර වුණොත් මේ සංසාරේ අතරමං වෙලා ඉන්න ලෝක සත්‍යංග කවුද ඊතර කරන්න කියන පරාර්ථකාමී චේතනාව මගේ පින්වත්නි ඒ කැපකිරීම කරලා මේ ලෝකයට පහළ වෙලා මේ ධර්මයේ එලිපෙලි කරලා ඔබට තව කෙනෙක්ට කරදරයක් නොවි සනීපෙන් ජීවත් වෙන කතාව විතරක් කියලා දෙන්නද? නෑ මගේ පින්වත්නි. ඊට වඩා ලොකු කතාවක් මේක ඇතුලේ තියෙනවා. ඒ නිසා කල්පනා කරන්න. ඔබට බුද්ධෝත්පාද කාලය ලැබිච්ච අවස්ථාවක භාග්‍යතුන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා එලිපෙලි කරපු ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාවක් ලැබිච්ච අවස්ථාවක තාමත් මේ తాවකාලික ජීවිතයේ ඇතුලේ ලැබුණු తాවකාලික දේවල් වලට මුලා වෙලා සංසාරයේ තව සංසාරය ඇතුලේ හිර වෙනවද? සංසාරය ඇතුලේ මුලා වෙනවද නැත්නම් මගේ පින්වත්නි ලැබිච්ච අවස්ථාවේ උපරිම ප්‍රයෝජනය අරගෙන මේ සංසාරයේ මේ ධර්මය අවබෝධ කරගෙන ඊතර වෙනවද කියන කාරණාව ගැන කල්පනා කරගන්න. ඒක ඔබේ වැඩක්. ඔබට හිතෙන්නේ නැත්නම් නිවන් දකින්න අපි කොච්චර ධර්ම දේශනා කරත් කොච්චර ස්වාමීන් වහන්සේලා මේ සංසාර දුක ගැන පැහැදිලි කරත් ඒක ඔබේ කර්මය. කම්මන් දල්ලං කින්ති කරෝ. ඔබේ කර්මයේ දැරින අපිට කරන්න දෙයක් නැහැ. නිසා මගේ පින්වත්නි ධර්ම දේශනාවට ප්‍රථමයෙන් මේ ටික ඔබට කිව්වේ. ධර්ම දේශනාව ධර්ම ගෞරවයෙන් ශ්‍රවණය කරන්න. හරියට වචනයක් පාසා සිහිපත් කරගන්න මගේ පින්වත්නි. මේ භාග්‍යතුන් වහන්සේ මේ අපේ වචන නෙමෙයි මගේ පින්වත්නි. මේ භාග්‍යතුන් වහන්සේ නමක් මේ ලෝකෙට එල්ලි පෙහෙලි කරපු වචන අපි දේශනා කරන්නේ. ඒ නිසා මතක තියාගන්න ධර්ම ගෞරවයෙන් යුතුව ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. මගේ පින්වත්නි අද ධර්ම දේශනාවට මාතෘකා කරගත්තේ ඔබට මේ සංසාරේ ඇතුලේ හමු වෙන්න පුළුවන් ලොකුම හතුරෙක් ගැනයි. ඔබට මේ සංසාරයෙන් එතර වෙන්න වඩා ගන්න ඕන ඉන්ද්‍රිය ධර්මයක් ගැනයි. මගේ පින්වත්නි අපිට මේ සංසාරේ හමු වෙන්න පුළුවන් ඔබට මම ප්‍රථමයෙන් සඳහන් කරා මගේ පින්වත්නි යම් කිසි කෙනෙක්ට මේ සංසාරේ ලබන්න පුළුවන් උත්තම ප්‍රතිෂ්ඨාවයි. නැත්තම් ලබන්න පුළුවන් අමාරුම ඉලක්කයයි උතුම්ම ඉලක්කයයි කියන්නේ මගේ පින්වත්නි නිර්වාණය. ඉතින් මේ නිර්වාණය යන ගමනේදී මේ ආරෂ්ඨාංගික මාර්ගය ඇතුලේ මගේ පින්වත්නි මේ ධර්මය අවබෝධ කරගෙන යන මාර්ගය ඇතුලේ ඔබට මේ කර්මයට මේ මාර්ගයට බාධා වෙන අංග ටිකක් තියෙනවා. ධර්මතා ටිකක් තියෙනවා. මෙන්න මේ ධර්මතාවලට කියනවා මගේ පින්වත්නි නිවන ආවරණය කරන ධර්මතාවලට නීවරණ ධර්ම කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේ නීවරණ වර්ගයේ මේ නීවරණ පහක් පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඔබ සමහර විට මේ නීවරණ පහ ගැන අහලා ඇති. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා. මෙන්න මේ නීවරණ ධර්ම පහ ගැන. මගේ පින්වත්නි ඔබට සංසාරේ ලැබෙන්න පුළුවන් ලොකුම හතුරෙක් තමයි මේ නීවරණ ධර්ම පහ කියන්නේ. ඒ නිසා මගේ පින්වත්නි ඔබෙන් අද ප්‍රශ්නයක් ඇහුවොත් ඔබට ඉන්න ලොකුම හතුර කවුද කියලා. එහා ගෙදර මහත්තයා වෙන්න පුළුවන්, එහා ගෙදර මිනිස්සයා වෙන්න පුළුවන්, එහා ගෙදර අයියා වෙන්න පුළුවන්, සමහර විට ඇමරිකාවේ ජනාධිපති වෙන්න පුළුවන්. අපිට ඉන්න ලොකුම හතුර තමයි ඇමරිකාවේ ජනාධිපති. එහෙම හිතෙන්න පුළුවන් නෑ මගේ පින්වත්නි. ඔබට මේ සංසාරේ නිවනට බාධා කරන ලොකුම හතුර තමයි ඔබට මේ සංසාරෙන් ලොකුම හතුර වෙන්නේ. තමයි පංච නීවරණ ධර්ම. ඉතින් මේ පංච නීවරණ ධර්ම වලින් විචිකිච්ඡාව කියන නීවරණ ධර්මයේ ගැනයි ඔබට මේ සංසාරයෙන් එතර වීමට අවැසි හරියට මේ නිවන කියන ඵලයේ බීජය වෙන සද්ධා බීජං තපෝත්මි තපසේ බීජය වෙන ශ්‍රද්ධාව ගැනයි ඔබ නිර්වාණය කියන මාර්ගය වඩාගෙන යද්දී ඔබ පරිපූර්ණ කරගත යුතු ඉන්ද්‍රිය ධර්මයක් ගැනයි ඔබට අද ධර්මදේශනාව පැහැදිලි කරලා දෙන්න. ඒ නිසා හොඳට ධර්මදේශනාව අහගන්න, කරුණු ලියා ගන්න. මේ නිසා මගේ පින්වත්නි අපි ධර්මදේශනාවට කාලය යොමු කරගන්න. මගේ පින්වත්නි මේ විචිකිච්ඡාව කියලා හඳුන්වන්නේ විචිකිච්ඡාව කියන එක විවරණයක් දුන්නොත් විචිකිච්ඡාව කියන්නේ යම් අරමුණක් ගැන ඇතිවෙන අවිශ්වාසය, සැකය, අවිනිශ්චිතභාවය. යම් මොකක් හරි පිළිගත යුතු පැහැදිලි යුතු අරමුණක් පිළිබඳව ඇතිවෙන අවිශ්වාසය,
සැකය අවිනිශ්චිතභාවය කියන ස්වභාවයන් පිළිබඳ. තේරුණාද මගේ පින්නේ? මෙන්න මේකට තමයි විචිකිච්ඡාව කියන්නේ. ඉතින් මගේ පින්වත්නි මේ අභිධර්මානුකූලව මේ චෛතසික ධර්මනේ විචිකිච්ඡාව කියන්නේ නීවරණයක් වගේම චෛතසික ධර්මයක්. මෙන්න මේ චෛතසික ධර්ම විස්තර කරද්දි මගේ පින්වත්නි ගන්නවා නිර්ණායක හතරක්. ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන. මෙන්න මේ කොටස් හතර ගන්නවා. මේ විචිකිච්ඡාවේ මගේ පින්වත්නි ලක්ෂණය වෙන්නේ විචිකිච්ඡා සංසේ ලක්ෂණ. මොකද්ද මගේ පින්වත්නි? විචිකිච්ඡාවේ ලක්ෂණය වෙන්නේ පැහැදිය යුතු පිළිගත යුතු අරමුණක් පිළිබඳ සැක ඇති කර ගැනීමම තමයි මගේ පින්වත්නි මේකේ ලක්ෂණය වෙන්නේ. ඉතින් මගේ පින්වත්නි මේකේ රස වෙන්නේ. රස කියන්නේ මගේ පින්වත්නි කෘත්‍ය. මේකේ කෘත්‍ය වෙන්නේ මගේ පින්වත්නි කම්පන රස. පිළිගත යුතු පැහැදිය යුතු අරමුණක් පිළිබඳව කම්පණය වීම, සැලීම තමයි මේකේ කෘත්‍ය වෙන්නේ මගේ පින්වත්නි. මේක හරිද? මේක වැරදිද? මේක සැකද? මේ වගේ පිළිබඳව මගේ පින්වත්නි මේ ගත යුතු පිළිගත යුතු අරමුණක් පිළිබඳව පැහැදිය යුතු අරමුණක් පිළිබඳව කම්පණය වීම, සැලීමමයි මේකේ කෘත්‍ය වෙන්නේ. මේක මගේ පින්වත්නි වැටහෙන ආකාරය වෙන්නේ අවිනිශ්චිතභාවය. මේක වැටහෙන ආකාරය වෙන්නේ අවිනිශ්චිතභාවය. යම් කිසි කෙනෙක් යම් කිසි දෙයක් ගැන අපිට විචිකිච්ඡාව ගැන වැටහෙන ආකාරයක් තියෙනවා නම් ඒක තමයි මගේ පින්වත්නි අවිනිශ්චිතභාවය තමයි මේ විචිකිච්ඡාව වැටහෙන ආකාරය. මේක මගේ පින්වත්නි පදට්ඨානේ. ඒ කියන්නේ මගේ පින්වත්නි ආසන්න කරුණු වෙන්නේ මගේ පින්වත්නි අයෝනිසෝ මනසිකාරෝ පදට්ඨානෝ. අයෝනිසෝ මනසිකාරයමයි මේක ආසන්න කරුණ වෙන්නේ. ඉතින් මගේ පින්වත්නි මේ විචිකිච්ඡාව ගැන අපි කතා කරද්දී මේ විචිකිච්ඡාව පිළිබඳව මගේ පින්වත්නි කොටස් දෙකක් තියෙනවා. එකක් මගේ පින්වත්නි නීවරණ විචිකිච්ඡාවයි, නීවරණ නොවන විචිකිච්ඡාවයි. ප්‍රධාන වශයෙන් ගනිද්දි මගේ පින්වත්නි මේ විචිකිච්ඡාව බුද්ධ ආදී 8 තැන්හි ඇතිවෙන විචිකිච්ඡාව තමයි මගේ පින්වත්නි අපි නීවරණ විචිකිච්ඡාව විදිහට ගන්න. නැත්තම් මගේ පින්වත්නි ඔබට වෙන කරුණක් පිළිබඳව නේ ඔබට මොකක් හරි අලුතින් හදපු මොකක් හරි ගොඩනැගිල්ලක් කියලා හිතන්න, මොකක් හරි අලුතින් මේ ලෝකෙට එන කාර් එකක් කියලා හිතන්න, වාහනයක් කියලා හිතන්න. මේ වාහනයක් ගැන සැක ඇති කර ගැනීම, මේ වගේ දෙයක් ගැන සැකයක් ඇති කර ගැනීම, මේ වගේ දෙයක් ගැන අවිනිශ්චිතභාවයක් ඇති කර ගැනීම මගේ පින්වත්නි මේ නීවරණ විචිකිච්ඡාව නෙමෙයි. තේරුණාද මගේ පින්වත්නි? ඔබට ඉස්සරහට කියලා දෙන්නම් මේ බුද්ධ ආදී 8 තැන් කියන්නේ මොනවද කියලා. මේ බුද්ධ ආදී 8 තැන් පිළිබඳ සැක ඇති කර ගැනීමමයි මෙතන විචිකිච්ඡාව වෙන්නේ. මගේ පින්වත්නි මේ බුද්ධ ආදී 8 තැන්හි පිළිබඳව සැක ඇති කර ගැනීම කියන තැනදී ඔබ හිතන්නකෝ මගේ පින්වත්නි මේ ලෝකේ මිනිස්සෙක් ඉන්නවා, එයා කවදාවත් භාග්‍යතුන් වහන්සේ ගැන අහලා නැහැ. එයා කවදාවත් ධර්මයේ ගැන අහලා නැහැ. එයා කවදාවත් ස්වාමීන් වහන්සේ නමක් දැකලා නැහැ. මෙයා හොයනවා කියන්නකෝ භාග්‍යතුන් වහන්සේ කියන්නේ කවුද? භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේ වගේ පුද්ගලයෙක්ද? භාග්‍යතුන් වහන්සේගේ පුරුෂ ලක්ෂණ තිබ්බද? එයා මේ කාරණාව ගැන දන්නේ නැහැ. මෙයා කවදාවත් භාග්‍යතුන් වහන්සේ ගැන අහලා නැහැ. මේ ධර්මය කියන්නේ මොකක්ද? මේ පටිච්ච සමුප්පන්න චක්‍රය කියන්නේ මොකක්ද? මේ සංඝයා වහන්සේලා කියන්නේ කවුද? නේ මෙයා කවදාවත් ස්වාමීන් වහන්සේ නමක් දැකලා නැහැ. ස්වාමීන් වහන්සේලා ගැන අහලා නැහැ. ඇයි මේ මහාන වෙලා ඉන්නේ? ඇයි මේ කඩ චීවරයක් පොරවන්නේ? ඇයි මේ කැලෑවල භාවනා කරන්නේ? මොකද්ද මේ භාවනා කරනවා කියන්නේ? මෙන්න මේ පිළිබඳව සැක ඇති කරගෙන මගේ පින්වත්නි මහා සාවද්ද වෙන්නේ නැහැ. මේ පිළිබඳව සැක ඇති කරගෙන මගේ පින්වත්නි නීවරණ විචිකිච්ඡාවට යන්නෙත් නැහැ. මොකද මගේ පින්වත්නි මෙයා මේ ගැන නොදැනීම කියන්නේ යම් කිසි කාරණාවක් ගැන නොදැන ඇති කරගන්න සැකේ නෙමෙයි මගේ පින්වත්නි විචිකිච්ඡාව කියන්නේ. කියන්නේ භාග්‍යතුන් වහන්සේ ගැන දැන භාග්‍යතුන් වහන්සේ ගැන ඇති කරගන්න සැකේ. දැන් මගේ පින්වත්නි මේක ඔබට සාධාරණ කරුණක් නෙමෙයි. තේරුණාද? මේ රට මගේ පින්වත්නි ධර්මදීපයක් නේ. මේ රට ධර්මදීපයක්. මොකද මගේ පින්වත්නි අපේ මේ සංස්කෘතිය, අපේ මුළු ජීවිතේම පොඩි කාලේ ඉඳන් ගොඩ නැගෙන්නේ මේ බුදුදහමත් එක්ක. නේ මගේ පින්වත්නි. අපි පොඩි කාලේ ඉඳන් මගේ පින්වත්නි අපේ අම්මලා තාත්තලා අපිට පහන තියෙන කතා මගේ පින්වත්නි අපිට පුරුදු කරලා තිබ්බා. අපි මොන වැඩේ තිබ්බත් මොන වැඩක හිටියත් අනිවාර්යෙන් දවස් එකපාරක් හරි අපි පහන තියන්න ඕන භාග්‍යතුන් වහන්සේට. අනිවාර්යෙන් අපි ගාථා ටිකක් කියලා මල් ටිකක් භාග්‍යතුන් වහන්සේ පූජා කරගන්නවා. නේ බලන්න පාසලක වුණත් පෙර පාසලක ඉඳන් බලන්න. පෙර පාසලක වුණත් මගේ පින්වත්නි පාසල පටන් ගන්න පෙර පාසල පටන් ගන්න පංචශීලයේ සමාදන් කරවලා ත්‍රිවිධ රත්නේ වන්දනා කරලා බුද්ධ පූජාව තියලා මගේ පින්වත්නි. ඒ නිසා අපි පොඩි කාලේ ඉඳන් මගේ පින්වත්නි මේ බුදුදහම ගැන දන්නවා, භාග්‍යතුන් වහන්සේ ගැන දන්නවා. භාග්‍යතුන් වහන්සේ කියන්නේ සාමාන්‍ය මේ ලෝකේ ඉපදෙන මිනිස්සෙක් වගේ නේ. භාග්‍යතුන් වහන්සේ කියන්නේ උත්තමයන් වහන්සේ නමක්. පුරුෂ රත්නයක්. උන්වහන්සේ ඉපදෙද්දිම උන්වහන්සේ සිංහනාද කරා කියන කතාව අපි පොඩි කාලේ ඉඳන්ම දන්නවා. තේරුණාද මගේ පින්වත්නි? භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ 32ක් තිබ්බා කියන කතාව අපි දන්නවා. අපි අහලා තියෙනවා. නමුත් මගේ පින්වත්නි මේවා ඇහෙන්නේ මේවා දැනගන්න මගේ මේවා දැනගෙන එහෙම කොහොමද මිනිස්සෙක්ගේ පුරුෂ ලක්ෂණ පිළිටන්නේ? එහෙම කොහොමද මිනිස්සෙක් ඉපදිච්ච ගමන් ඇවිදින්නේ? එහෙම කොහොමද කිසිම මිනිස්සෙක් ඉපදිච්ච ගමන් සිංහනාද කරන්නේ?
මේ වගේ මගේ පින්වත්නි භාග්‍යතුන් වහන්සේලා ගැන දැනත් භාග්‍යතුන් වහන්සේලා ගැන ශ්‍රවණය කළා තිබියදීත් භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ශරීරය ගැන මහා පුරුෂ ලක්ෂණ ගැන භාග්‍යතුන් වහන්සේගේ සර්වඥ ඥානය ගැන මේ ලෝකයේ කොහොමද භාග්‍යතුන් වහන්සේගේ ඥානය පමණයි මේ ඥානය කොහොමද මේ ලෝකයේ තියෙන ධර්ම පමණයි ඒ නිසා මගේ පින්වත්නි මතක තියාගන්න භාග්‍යතුන් වහන්සේගේ තුන් කල් දක්නා නුවණ ගැන සර්වඥතා ඥානය ගැන කෙනෙක්ට සැක ඉපදෙනවා නම් භාග්‍යතුන් වහන්සේ ගැන දැනත් භාග්‍යතුන් වහන්සේ ඇත්තටම බුද්ධත්වයේ ලැබුවද භාග්‍යතුන් වහන්සේගේ බුද්ධත්වය ගැන ඔබට සැකයක් ඉපදෙනවා නම් අන්න ඒ කාරණාවට කියනවා මගේ පින්වත්නි විචිකිච්ඡාව කියන. මේ කියන්නේ බුද්ධාදී අටතැන් පිළිබඳව සැකය ගැන. මගේ පින්වත්නි මේකේ තව දීර්ඝ විස්තරයක් තව ප්‍රභේද මේකේ තියෙනවා මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව සූත්‍රය මට මතක විදිහට. නමුත් මගේ පින්වත්නි මේ ධර්ම දේශනාව ඔබට පැහැදිලි කරන්නේ බුද්ධාදී අටතැන් පිළිබඳව තියෙන සැකය ගැන. ඊට පස්සේ මගේ පින්වත්නි ධම්මෝ කංකත විචිකිච්ඡති. ධම්මෝ කංකත විචිකිච්ඡති කියන්නේ මගේ පින්වත්නි මේ ධර්මය ගැන සැක ඇති කර ගැනීම. ඇත්තට මේ ධර්මයේ සුවක්කාතයිද? ඇත්තට මේ ධර්මයේ සම්දිට්ඨිකද? මේ ධර්මයේ අස්පනා අපිට පිළිසරණක් තියෙන දහමක්ද? මේ ධර්මයේ අකාලික දහමක්ද? මේ ධර්මයේ මාර්ගඵල තියෙනවද? මේ ධර්මයේ ධාන ආදී දේවල් වඩන්න පුළුවන්ද? මෙන්න මේ පිළිබඳව මගේ පින්වත්නි ධර්මයේ දැනත් ධර්මයේ ගැන සැක උපදවනවා නම් මගේ පින්වත්නි මෙන්න මේ කාරණාවට කියනවා මගේ පින්වත්නි විචිකිච්ඡාව කියලා. මේක කල්පනා කරන්න මගේ පින්වත්නි මේ ධර්මයේ ගැන දන්නේ නැති කෙනෙකුයි ධර්මයේ ගැන හොයන කෙනෙකුයි මගේ පින්වත්නි එයාට සැකයක් තියෙනවා. ඒ කියන්නේ ධර්මය මෙයා හොයනවා. ඇත්තට මෙහෙම ධර්මයක් තියෙනවද? මොකද්ද මේ සංසාරය කියන්නේ? එයාට මගේ පින්වත්නි දැන ඒ කියන්නේ අවිශ්වාසයක් නෙමෙයි එයා ගැන ධර්මයේ ගැන තියෙන්නේ. එයාට මේ ධර්මයේ ගැන සැකයක් තියෙන්නේ. මේ ධර්මය තව ඉගෙන ගන්න ඕන අවශ්‍යතාවයක් තියෙනවා. මේ ධර්මයේ දැන ගැනීම පිළිබඳව තියෙන්නේ. නැත්නම් මේ ධර්මයේ දැනත් මේ ධර්මයේ ගැන සැක කරන කතාවක් නෙමෙයි එතන තියෙන්නේ. ඒ නිසා ඒක නීවරණ විචිකිච්ඡාව නොවි ඒක මහා සාවද්ද නොවි මේ කතාව නීවරණ විචිකිච්ඡාව වෙන්නේ. දැන් හිතන්නකෝ මගේ පින්වත්නි අපි ඔබට ධර්ම දේශනාවල කියනවා ඔබ යම්කිසි අකුසල කර්මයක් කරොත් යම්කිසි කර්මයක් කරොත් මේකේ විපාකයක් තියෙනවා. ඔබට යම්කිසි අකුසල කර්මයක් කරොත් කර්මානුරූප ඔබ දුක දෙක උප්පත්තිය ලබන්න පුළුවන්. ඒක ඔබට විහිළු කතාවක් වුණොත් මගේ පින්වත්නි අපි දන්නේ නැති අපායවල තියෙනවද? ওই අපායවල බොරු මගේ පින්වත්නි. මෙන්න මේ විදිහට ධර්මයේ සැක කරනවා ධර්මයේ පිළිබඳ අවිනිශ්චිත හැඟීමක් තියෙනවා නම් ඔබට මෙන්න මේකට කියනවා විචිකිච්ඡාව කියලා. ධර්මයේ පිළිබඳ ඇතිවෙන විචිකිච්ඡාව කියලා. තුන්වෙනි කාරණාව තමයි මගේ පින්වත්නි සංඝෝ කංකති විචිකිච්ඡති. කියන්නේ මගේ පින්වත්නි මහා සංඝයා වහන්සේලා වැඩ ඉන්නවද? ආර්ය උතුමන් වහන්සේලා වැඩ හිටියද? සංඝයා වහන්සේලාට ඉන්න තැනට ගිහින් පුද පූජා පවත්වන උන්වහන්සේලා ගුණ තියනවාද? ස්වාමීන් වහන්සේලා සුපටිපන්නද? උජුපටිපන්නද? මෙන්න මේ ගුණ ධර්මද කියලා මගේ පින්වත්නි සංඝයා වහන්සේලාගේ ගුණය ගැන සංඝයා වහන්සේලා ගැන දැන සැක උපදවනවා නම් මෙන්න මේ කාරණාවට කියනවා සංඝයා වහන්සේලා ගැන සැක උපදවනවා කියලා. සංඝයා වහන්සේලා ගැන තියෙන විචිකිච්ඡාව. ඊට පස්සේ මගේ පින්වත්නි හතරවෙනි කාරණාව සික්කාය කංකිත විචිකිච්ඡති. මෙතන මගේ පින්වත්නි කියන ත්‍රිශික්ෂාව ගැන. සීල සමාධි ප්‍රඥා පිළිබඳව මගේ පින්වත්නි ඔබට යම් දැනමත් ඔබට විචිකිච්ඡාවක් තියෙනවා. මෙන්න මේවා පූර්ණය කරගෙන නිවන් දකින්න පුළුවන්ද කියන කාරණාව ගැන ඔබට විචිකිච්ඡාවක් තියෙනවා නම් සැකයක් තියෙනවා නම් අවිනිශ්චිතභාවයක් තියෙනවා නම් මගේ පින්වත්නි මෙන්න මේකට කියනවා විචිකිච්ඡාව කියලා. ඊට පස්සේ මගේ පින්වත්නි පුබ්බන්තේ කංකිත විචිකිච්ඡති. කියන්නේ මගේ පින්වත්නි යම් කිසි කෙනෙක්ට තියෙන්න පුළුවන් මගේ පින්වත්නි මම වර්තමානයේත් ඉන්නවා මට ඊළඟ ආත්ම භාවයකුත් තියෙනවා නමුත් මට පෙර ආත්ම භාවයක් නැහැ. මෙන්න මෙහෙම කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මෙන්න මේ සැකයට මෙන්න මේ අවිශ්වාසයට මගේ පින්වත්නි මෙන්න මෙහෙම හිතන කෙනාට මගේ පින්වත්නි කියනවා පුබ්බන්ත කියන්නේ පෙර භවය ගැන විචිකිච්ඡාවක් තියෙනවා සැකයක් තියෙනවා කියනවා මගේ පින්වත්නි. පස්වෙනි එක මගේ පින්වත්නි අපරන්තේ කංකිත විචිකිච්ඡති. ඒ කියන්නේ මගේ පින්වත්නි මෙයා අතීත භවයක හිටියා කියලාත් මෙයාට විශ්වාසයක් තියෙනවා. මෙයාට වර්තමානයේ භවයක ඉන්නවා කියලා විශ්වාසයකුත් තියෙනවා. නමුත් මෙයාට මතු භවයක් තියෙනවා කියලා විශ්වාසයක් නැහැ. මේ තමයි මගේ අන්තිම භවය කියලා හිතාගෙන තමයි මගේ පින්වත්නි ඉන්නේ. මෙන්න මේකට කියනවා මගේ පින්වත්නි අපරන්තේ කංකිත විචිකිච්ඡති කියලා. ඊළඟ කාරණාව මගේ පින්වත්නි පුබ්බන්තේ පරන්තේ කංකිත විචිකිච්ඡති. මේක මගේ පින්වත්නි මේ කෙනාට පෙර ආත්ම භාවයක් තිබ්බ කියලා මෙයාට විශ්වාසයකුත් නැහැ. මෙයාට මතු ආත්ම භාවයක් තියෙනවා කියලා විශ්වාසයකුත් නැහැ. මෙයාට තියෙන වර්තමානයේ මෙයා ජීවත් වෙනවා. මේක තමයි අපේ පළවෙනි ජීවිතේ. මෙතන මේ කතාව ඉවරයි කියලා තමයි මෙයා හිතාගෙන ඉන්නේ. මෙන්න මේ කෙනාට මගේ පින්වත්නි කියන පුබ්බන්තේ පරන්තේ කංකති විචිකිච්ඡති කියලා. අන්තිම කාරණා මගේ පින්වත්නි ඉදපච්චේතා පටිච්ච සමුප්පන්න ධම්මේසු කංකති විචිකිච්ඡති. පටිච්ච සමුප්පාද චක්‍රය පිළිබඳ පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳ යම් කිසි කෙනෙක්ට විචිකිච්ඡාවක් තියෙනවා සැකයක් තියෙනවා. මෙන්න මේ විචිකිච්ඡාව මේ අටතැන්හි තියෙන විචිකිච්ඡාට අයත් වෙනවා. බුද්ධ ආදී අටතැන්හි තියෙන විචිකිච්ඡාට අයත් වෙනවා. යම් කිසි කෙනෙක්ට තියෙන පුළුවන් ඇත්තරම අවිද්‍යාව නිසාද අපි සසර යන්නේ.
කියන්නේ මේ කෙනාට මගේ පින්වත්නි මේ දැන මේ සැක ඇති වෙන්නේ. අවිද්‍යාව නෑ අවිද්‍යාව නිසා මේ සසර යන්නේ. ඇත්තම සංස්කාර ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. නෑ සංස්කාර ඇති වෙන්නේ අවිද්‍යාව නිසා නෙමෙයි. මෙහෙම මගේ පින්වත්නි දැන මේ ධර්මයේ දැන මේ ධර්මයේ ගැන සැක උපදවනවා නම් මගේ පින්වත්නි ඒකට කියනවා විචිකිච්ඡාව කියලා. මගේ පින්වත්නි ඔබ දන්නවා දැන් බුද්ධ ආදී අටතැන් විචිකිච්ඡාව කියන්නේ මොකක්ද කියලා. බුද්ධ ආදී අටතැන් නැති තියෙන විචිකිච්ඡාවට තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. මගේ පින්වත්නි මේ විචිකිච්ඡාව ඔබ දන්නවාද? විචිකිච්ඡාව මගේ පින්වත්නි ශ්‍රද්ධාව ප්‍රඥාව කියන ධර්ම වලට ප්‍රතිපක්ෂ ධර්මයක්. මේ කර්ම මගේ පින්වත්නි මේ කරුණු ටිකක් අමාරුයි. තේරුණාද? විචිකිච්ඡාව කියන්නේ එක්තරා චෛතසිකයන් නීවරණ ධර්මයක් වගේම තමයි චෛතසික ධර්මය. මෙන්න මේ චෛතසික ධර්මයේ ශ්‍රද්ධාව කියන චෛතසිකයටත් ප්‍රඥාව කියන චෛතසිකයටත් මගේ පින්වත්නි ප්‍රතිපක්ෂ චෛතසිකයක්. ඒ කියන්නේ මගේ පින්වත්නි ශ්‍රද්ධාවන්ත මේ සංසාරයෙන් එතර වෙන්නේ මේ නිර්වාණ මාර්ගයට අවශ්‍යම ශ්‍රද්ධාවත් මේ නිර්වාණ මාර්ගය මේ සංසාරය ඇදන් එන තණ්හාව කියන පිළිලය දුරු කරන ප්‍රඥාව කියන බලවත් ආයුධයක් මේ විචිකිච්ඡාව තියෙන හිතක මගේ පින්වත්නි මොට කරනවා කියන මේ විචිකිච්ඡාව මගේ පින්වත්නි ඔබේ චිත්ත සංතානයේ තියෙනවා නම් මගේ පින්වත්නි ඔබේ ශ්‍රද්ධාව මොට කරනවා කියන ඔබේ ප්‍රඥාව මොට කරනවා කියනවා මගේ පින්වත්නි. ඒ නිසා මතක තියාගන්න මේ විචිකිච්ඡාව මහා සාවද්‍ය මිත්‍යා දිට්ඨිය තරම් මගේ පින්වත්නි බලවත් අකුසල කර්මයක් දක්වාම ඔබට වර්ධනය වෙන්න පුළුවන් කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා මගේ පින්වත්නි මෙන්න මේ කාරණා දැනගත යුතුයි. මෙන්න මේ නීවරණ ධර්මයන් දුරු කර ගැනීමට ඔබ මේ කාරණා මේ නීවරණ ධර්මයන් ගැන දැනගත යුතුයි. ඒ නිසා මගේ පින්වත්නි මේ කාරණාව ගැන ඉගෙන ගන්න. රේණුකාණී ස්වාමීන් වහන්සේගේ පොත තියෙනවා. විසුද්ධි මාර්ගයේ තියෙනවා. මගේ පින්වත්නි කියවන්න ස්වාමීන් වහන්සේලාම ධර්මයේ දේශනා කරනකම් ඉන්න එපා. ත්‍රිපිටකය ඔබට කියවන්න පුළුවන් ඉද සරල විදිහට ත්‍රිපිටකය පරිවර්තනය කරලා තියෙනවා. ඔබ කියවන්න ගන්න. මගේ පින්වත්නි කොහොමද මේ විචිකිච්ඡාව නැති කරගන්නේ? අපි කතා කරා මගේ පින්වත්නි විචිකිච්ඡාවට ආසන්නම කාරණා වෙන්නේ භාග්‍යතුන් වහන්සේ කියන විචිකිච්ඡාවට ආසන්නම කාරණාව අයෝනිසෝ මනසිකාරයේ තරම් හේතු වෙන කිසිම කාරණාවක් විචිකිච්ඡාවට දකින්නේ නැහැ කියලා. එතන මගේ පින්වත්නි අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද? මේ තමයි මගේ පින්වත්නි විචිකිච්ඡාවට ප්‍රඥාවෙන් ගහන්න ඕන විදිය. ප්‍රඥාව වර්ධනය කරගන්න ඕන විදිය. අයෝනිසෝ මනසිකාරය කියන්නේ මගේ පින්වත්නි මේ ලෝකේ අනිත්‍ය ධර්මතා නිට්ටය විදියට යම් කිසි කෙනෙක් දකිනවා නම් ඒක අයෝනිසෝ මනසිකාරය. මේ ලෝකේ තියෙන දුක්ඛ සහගත මේ ලෝකය සුඛ සහගතව දකිනවා නම් ඒක අයෝනිසෝ මනසිකාරය. මගේ පින්වත්නි මේ ලෝකේ අනාත්ම ලෝකේ යම් කිසි කෙනෙක් ආත්ම විදියට දකිනවා නම් ඒක තමයි අයෝනිසෝ මනසිකාරය. මේ අසුභ සහගත වෙච්ච මේ ලෝකේ යම් කිසි කෙනෙක් සුභ සහගතව දකිනවා අන්න ඒක තමයි අයෝනිසෝ මනසිකාරය. මොකද මේ අනිත්‍ය ධර්මතා නිට්ටය විදියට දකිනවා කියන්නේ? මගේ පින්වත්නි ඔබ මේ ලෝකේ අනිත්‍ය මේ ලෝකේ තියෙන සීලම රූප ධර්මතාවයන් අනිත්‍යයි කියලා භාග්‍යතුන් වහන්සේ නමක් දේශනා කරලා තියෙනවා නම් කල්පනා කරන්න මගේ පින්වත්නි හරියට මේ භාවනා මේ විදර්ශනා භාවනා වගේ භාවනා කරනවා නම් මගේ පින්වත්නි මේ කාරණා අඩියෙන් අඩිය මගේ පින්වත්නි වචනෙන් පියවරෙන් පියවර අවබෝධ කරගන්න පුළුවන්. මගේ පින්වත්නි මේ ලෝකේ කිසිම රූපයක් අතීතයේ තිබ්බ රූප හෝ වේවා වර්තමානයේ පහළ වෙලා තියෙන රූප හෝ වේවා අනාගතේ පහළ වෙන රූප හෝ වේවා මේ කිසිම රූපයක් නිත්‍ය නෑ මගේ පින්වත්නි. අනිත්‍ය ධර්මතාවයෙන් වලින් යුක්තයි. අනිත්‍ය ධර්මතාවයෙන් යටයි. මේ ලෝකේ තියෙන තමන්ගේ තියෙන ආධ්‍යාත්මික රූප වෙන්න පුළුවන්. බාහිර රූප වෙන්න පුළුවන්. සුකුම රූප වෙන්න පුළුවන්. මේ කිසිම රූපයක් මගේ පින්වත්නි. මේ කිසිම රූපයක් මගේ පින්වත්නි නිත්‍ය නෑ අනිත්‍යයි. නිසා දවසක ඔබට ඔබේ හිතවත් කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ ඔබට තාමත් අඬා වැළපෙනවා නම් අයෝනිසෝ මනසිකාරය. ඔබ අනිත්‍ය ධර්මතාව කෙරෙහි නිත්‍ය සංඥාවක් ඇති කරගෙන මේ මගේ පින්වත්නි සංඥා විපල්යාස මතක තියාගන්න. ඔබට මගේ පින්වත්නි ඔබ ආදරය කරන කෙනෙක් ලෙන්ගතු කෙනෙක් ඔබ දවසක මැරුණාට පස්සේ ඔබට ඒක රිදෙනවා නම් ඔබට ඔබ අමාරුවෙන් රැකගන්න ඔබේ වාහනේ දවසක හැප්පුණාට පස්සේ ඔබට ඒක රිදෙනවා නම් ඔබ අමාරුවෙන් රැකගන්න ඔබේ වටිනා කියන භාණ්ඩයක් කැඩිලා බිඳුනට පස්සේ ඔබට ඒක රිදෙනවා නම් මගේ පින්වත්නි ඔබට ඒක මේ අනිත්‍ය ධර්මතාවලින් යුක්ත අනිත්‍ය ධර්මතාවලට යට රූපයක් කියලා අතාරින්න බැයි නම් මගේ පින්වත්නි මෙන්න අයෝනිසෝ මනසිකාරය. මේකට තමයි අයෝනිසෝ මනසිකාරය කියන්නේ. අනිත් කතාව දුක්ඛ සහගත ලෝකේ සුඛ විදියට දකින්න. කල්පනා කරන්න මගේ පින්වත්නි මේ සංසාරේ කතාව පැත්තකට දාන්නකො. මේ ජීවිතය ගැන කල්පනා කරන්න. ඔබට මේ ජීවිතේ මගේ පින්වත්නි හොඳ ළඟම උදාහරණයක් ගන්න. පොඩි ළමයි මගේ පින්වත්නි පොඩි කාලේ ඉස්කෝලේ යන්නේ අඬ. අම්මලා බොහොම අමාරුවෙන් තමයි පන්තියේ ගිහින් පුටුවේ ඉඳවර එන්නේ. හොරෙන් ළමයා බලන් නැති වෙලාවේ තමයි හොරෙන් තමයි අම්මා ගෙදර එන්නේ. ඒ තරම් අමාරුවෙන් තමයි මගේ පින්වත්නි ළමයිව ඉස්කෝලේ යවන්නේ. ඔබ හිතන්නේ ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්නවා කියන එක පාසලක ගිහින් ඉගෙන ගන්නවා කියන එක ලේසි කියලාද? පීරියඩ් එකක් විනාඩි 40 ඉන්නවා කියන එක ලේසි කියලාද මගේ පින්වත්නි? අපිට නම් අපහසු. නමුත් මගේ පින්වත්නි ඉස්කෝලේ ගිහින් ඉවරුණාට පස්සේ පාසල් ගිහින් ඉවරුණාට පස්සේ හැමෝගෙම කියන
වචනයක් තමයි. හැමෝම කියන වචනයක් තමයි. අපිට හපෝ ඒ කාලේට යන්න තිබ්බනම් කල්පනා කරන්න ඔබත් ඔය කතාව කියලා නැද්ද කියලා. ඔබටත් ඔය කතාව හිතිලා නැද්ද කියලා. මගේ පින්වත්නි, අච්චර දුක තියෙන තැන මගේ පින්වත්නි සප විදියට දකිනවා. දුක්ඛේ සුඛාන්ති පස්සති. ඔන්න අවිද්‍යාව. ඔන්න මගේ පින්වත්නි අයෝනිසෝ මනසිකාරය අවිද්‍යාව. මේ ලෝකේ තියෙන දුක්ඛ සහගත ලෝකයේ සැප විදියට දකිනවා. ඔබ අහන්න මගේ පින්වත්නි අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙකුගේ අපි දන්නවනේ. අම්මා කෙනෙක් දරුවෙක් බිහි කරද්දී මොනතරම් දුකක් විඳිනවද කියලා. අම්මා කෙනෙක් දරුවෙක් බිහි කරද්දී මේ ලෝකෙට මොනතරම් දුකක් විඳිනවද කියලා ඔබ දන්නවනේ. අම්මා කෙනෙක් දරුවෙක් බිහි කරලා මේ දරුවා පෝෂණය කරන එක දුකක් නෙමේද? මේ දරුවෝ ලොකු වෙලා මේ දරුවන්ගේ වචන අහන එක දුකක් නෙමේද? මේ දරුවෝ ලොකු වෙලා මේ දරුවෝ අවඩක් කරද්දී ඒ ගැන දුක ඒ ගැන අම්මලාට තාත්තලාට චෝදනාව වෙනවා කියන කතාව ඒක දුකක් නෙමේද? මේ දරුවන් ගැන මේ දරුවන්ව පරිස්සම් කරන එක දුකක් නෙමේද? මගේ පිකන්දී අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙකුගේ අහන්නක දරුවෝ ඉන්න එක දුකද නැද්ද කියලා. මේ අම්මලාට තාත්තලාට මේ දරුවෝ ඉන්න එක සැප. මගේ පින්වත්නි අර ලොකු ආදීනව දකින්න නැතුව පොඩි ආස්වාදෙට මිනිස්සු මුලා වෙනවා. මෙන්න මේකයි අයෝනිසෝ මනසිකාරය කියන්නේ. කල්පනා කරන්න මගේ පින්වත්නි ගොවි මහත්තයෙක්ගෙන් අහන්න ගොවිතැන් කරනක සැපයිද දුකයිද කියලා. ගොවිතැන් කරනක දුකයි මගේ පින්වත්නි. නේ මාස ගාණක් අලින්ගෙන් රැකලා වෙල් රැකලා මගේ පින්වත්නි වී වපුරලා වී ගහලා ගොයන් කපලා වී මිටි උස්සලා මේක මොනතරම් දුක සහගත දෙයක්ද කියන්නකෝ මගේ පින්වත්නි. හැබැයි ඒක ප්‍රතිලාභෙද්දී ඌට ඒක සනීපයි. කෙනෙක්ගෙන් අහන්නක ඔබ කරන රැකියාව ඔබට දුකක්ද කියලා. බොහෝ දෙනෙක්ට නම් දුකක් ඇති. නමුත් මගේ පිංගත් සුළුතරයක් හරි ඉන්නවා. ඒකේ ප්‍රතිලාභය ආවට පස්සේ මාසේ පඩි අතට ආවට පස්සේ නෑ ප්‍රශ්නයක් නෑ. මගේ පිංගත් මේ ලෝක සත්‍ය මේ සසරේ හිර වෙන්න ලොකුම හේතුව තමයි මගේ පිංගත් මේ සත්‍යයට දුක තේරෙන්නේ දුක විඳිනකොට විතරයි. දුකේ තරම තේරෙන්නේ දුක විඳිනකොට විතරයි. මේ ලෝකේ තමන්ගේ ශරීරය පෝෂණය කරනවා කියන කතාව මේ සංකත දුක මගේ පින්වත්නි අවශ්‍ය වෙලාවට බෙහෙත් ලෙඩක් හැදුන වෙලාවට බෙහෙත් ටිකක් දෙන්න ඕනේ කියන කතාව කන්න ඕනේ වෙලාවට කන්න දෙන්න ඕනේ කියන කතාව මේ ශරීරයට මගේ පින්වත්නි දවස් 4ක් කන්න දෙන්න නැති වුණොත් මගේ පින්වත්නි මේ ශරීරය වැටෙනවා මේ ශරීරයට දවසක් වතුර බොන්න නැති වතුර ටිකක් දුන්න නැත්නම් මගේ පින්වත්නි මේ ශරීරය වැටෙනවා නමුත් අපිට මේ ශරීරය පවත්වා ගන්න වෙලා සංකත දුක මගේ පින්වත්නි මේ කතාව මගේ පින්වත්නි සැප විදියට ගන්නවා බොහෝ දිනෙට මගේ පින්වත්නි මේ ශරීරය පෝෂණය කරනවා කියන එක සැප ඉතින් ඔබ කොහොමද මගේ පින්වත්නි විචිකිච්ඡාව දුරු කරන්නේ? ඉතින් ඒ නිසා කල්පනා කරන්න මේ දුක සහගත ලෝකෙ ඔබ සැප විදියට දකිනවා නම් ඒකයි යෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය. ඊළඟ කතාව මගේ පින්වත්නි මේ අනාත්ම ලෝකේ ආත්ම විදියට ගන්නවා නම් කල්පනා කරන්න මගේ පින්වත්නි අපිට බෑ අපේ ඉස්සරහට එන අපි අකමැති රූපයක් වුණත් කැමති රූපයක් වුණත් මගේ පින්වත්නි අපේ ඇස් ඉස්සරහට આવත් අපිට ඒක දර්ශනය වෙනවා. අපිට ඒක නවත්තන්න බෑ. අපිට අකමැති අරමුණක් වුණත් මගේ පින්වත්නි කැමති අරමුණක් වුණත් මගේ පින්වත්නි ඒක අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් එකක් නෙමෙයි. අපේ වසඟයේ තියෙන දෙයක් නෙමෙයි. මගේ පින්වත්නි අපේ හිතට අකුසල ධර්මයක් ආවට පස්සේ අපිට ඒ වෙලාවෙ මේක දුරු කරන්න බැයි නම් මගේ පින්වත්නි මේ සිත අපේ වසඟේ නෑ. අපිට ඕන දේ අපිට ඕන වෙලාවෙදී බලන්න පුළුවන් නම් මගේ පින්වත්නි එතකොට කියන්න මගේ පින්වත්නි මේක ආත්මයි කියලා. බලන්න මගේ පින්වත්නි අපි දැකලා තියෙන සමහර දෙමව්පිය සමහර දරුවෝ මම තමයි මේ ගෙදර ගෘහ මූලිකයා. මට ඕන විදිහට තමයි මේ ගෙදර වැඩ සිද්ධ වෙන්න ඕනේ. මට ඕන දේ තමයි මේ ගෙදර කන්න ඕනේ. මට ඕන දේ තමයි මේ ගෙදර ඉන්න හැමෝම අඳින්න ඕනේ. මට ඕන විදිහට තමයි මේ ගෙදර වැඩ සිද්ධ වෙන්න ඕනේ. මගේ පින්වත්නි තමන්වත් මගේ පින්වත්නි තමන්වත් අයිති නැතකොට තමන්වත් මගේ පින්වත්නි කන්ට්‍රෝල් කරගන්න බැරි කොට ඔබ කොහොමද තව කෙනෙක් කන්ට්‍රෝල් කරන්නේ? තව කෙනෙක් කරන්නේ කොහොමද මගේ පින්වත්නි? භාග්‍යතුන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා දේශනා කරනවා ඔබ සත්වයා කියලා ගන්න මේ ලෝකේ නාම රූප දෙකක් කියලා විතරක් කියලා. මගේ පින්වත්නි මේ කතාව අවබෝධ කරගත්තට පස්සේ ඔබට තේරෙයි අනාත්මය කියන්නේ මොකක්ද කියන කතාව. මේ ලෝකයේ සත්ත්ව බුද්ධල භාවයෙන් ගන්න බෑ කියන කතාව ඔබට තේරෙනවා. ධර්ම මාර්ගය ඉස්සරහට වඩාගෙන යන්න. ඔබ කල්පනා කරන්න ඊළඟ කාරණාව මේ ලෝකයේ මෙච්චර අසුඹ ලෝකයක් ඔබ සුබ විදිහට දකිනවනම් ඔබ ලෙන්ගතු කෙනෙක් ඔබ ආදරණය කරන කෙනෙක් ඔබ වැළඳගත්තා කියලා හිතන්න. ඔබට දැනෙනවද මගේ පින්වත්නි මේ අවුරුදු ගානකින් ඉපදිච්ච දවස් ඉඳන් හරියට හොදපු නැති වැසිකිළියක් වගේ ශරීරයක් මේ ඇඟේ ස්පර්ශ වෙන්නේ කියලා. ඈ මගේ පින්වත්නි. එහෙම දැනෙන්නේ. ඒ නිසා මගේ පින්වත්නි. ඒ නිසයි ඒක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඒ නිසා ඔබ මේ සංසාරේ හිතර වෙලායි හිර වෙලා ඉන්නේ. ඒ නිසා මගේ පින්වත්නි මෙන්න මේ කාරණා විචිකිච්ඡාව ගැන දැනගන්න. මගේ පින්වත්නි ඊළඟ කාරණාව විචිකිච්ඡාවට ප්‍රතිපක්ෂ ධර්මයක් එච්ච. මගේ පින්වත්නි කලින් කිව්වේ අනිත්‍ය ධර්මතා නිත්‍ය විදිහට දකින්නවා කියන මේ මගේ පින්වත්නි මේ ප්‍රඥා කොටස. විචිකිච්ඡාවට ප්‍රතිපක්ෂ ධර්මයක් එච්ච ප්‍රඥා කොටස තමයි මගේ පින්වත්නි යෝනිසෝ මනසිකාරය කියන්නේ. අනිත්‍ය ධර්මතාවයන් අනිත්‍ය විදිහට දකින්න එක.
මේ ලෝකේ දුක්ඛ සහගත මේ ලෝකය දුක විදිහට දකින්න. මේ ලෝකේ අනාත්ම සහගත මේ ලෝකේ අනාත්ම විදිහට දකින්න. මේක තමයි මගේ පින්වත් ප්‍රඥාව කියන්නේ. ඊළඟ ප්‍රතිපක්ෂ කාරණාව තමයි මගේ පින්වත්නි ශ්‍රද්ධාව කියන්නේ. මගේ පින්වත්නි මේ බුද්ධ ශාසනයේ යම් කිසි කෙනෙක්ට බුද්ධ ශාසනයේ හැසිරෙන කෙනෙක්ට මගේ පින්වත්නි තිබිය යුතුම ගුණාංගය තමයි ශ්‍රද්ධාව කියන්නේ. මේ ශ්‍රද්ධාව හරියට මගේ පින්වත්නි නිවන කියන්නේ ඵලයක් නම් මේකේ බීජය ශ්‍රද්ධාව කියනවා. සද්ධා බීජං තපෝට්ටි මේ තපසේ කියන බීජය තමයි ශ්‍රද්ධාව. ඒ නිසා මගේ පින්වත්නි හොඳට මතක තියාගන්න යම් කිසි කෙනෙක් කුසලයක් කරනවා නම් ඔහුට අනිවාර්යෙන් ඒ කුසලයේ කරන සිත්වලට මගේ පින්වත්නි ශ්‍රද්ධාව සම්ප්‍රයුක්ත වෙනවා. මේ ලෝකේ කිසිම කුසලයක් කරන්න බෑ ශ්‍රද්ධාව සම්ප්‍රයුක්ත නොවි. ඒ නිසා මගේ පින්වත්නි මේ ලෝකේ ඔබ වඩා ගත යුතු පූර්ණ කරගත යුතු නිවන් දකින්නෙක් ඔබට නිවන් දකින්න කැමැත්තෙක් විසින් ඔබට නිර්වාණගාමී මාර්ගයේ ඔබ ගමන් කරන කෙනෙක් විසින් මගේ පින්වත්නි පූර්ණේ කරගත යුතු ඉන්ද්‍රිය ධර්මයක් තමයි මේ ශ්‍රද්ධාව කියන්නේ. මේ ශ්‍රද්ධාව කියන්නේ මගේ පින්වත්නි බුද්ධ ආදී උතුමන් වහන්සේලා ගැන ඇතිවෙන පැහැදීම අවබෝධයෙන් ඇතිවෙන පැහැදීමයි උන්වහන්සේ බුද්ධ ආදී උතුමන් වහන්සේලා ගැන මේ අරමුණු පිළිබඳ මගේ පින්වත්නි පිළිගැනීමේ ස්වභාවයයි. ඉතින් මගේ පින්වත්නි විචිකිච්ඡා වගේ තමයි මේ ශ්‍රද්ධාව කියන චෛසික ධර්මයේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන තියෙනවා. මේ ශ්‍රද්ධාව කියන ධර්මයේ ලක්ෂණය තමයි මගේ පින්වත්නි සද්ධාන ලක්ෂණෝ. යම් කිසි බුද්ධ ආදී උතුමන් වහන්සේලා ගැන සද්දේය වස්තුන් පිළිබඳව පැහැදීමමයි මේ අරමුණු පිළිගන්නා ස්වභාවයමයි මේකේ ලක්ෂණය වෙන්නේ. ඊළඟට මගේ පින්වත්නි රසය කියන්නේ කෘත්‍ය. ප්‍රසාදන රසෝ සම්ප්‍රසාදන රසෝ. ඒ කියන්නේ මගේ පින්වත්නි සද්දේය වස්තු පිළිබඳව ඇති වෙන පැහැදීමමයි මගේ පින්වත්නි මේ ශ්‍රද්ධාවේ කෘත්‍ය වෙන්නේ. මේක මගේ පින්වත්නි පච්චුපට්ඨානය වෙන්නේ. ඒ කියන්නේ වැටහෙන ආකාරය වෙන්නේ මගේ පින්වත්නි ශ්‍රද්ධාවේ බුද්ධ ආදී උතුමන් වහන්සේලා ගැන නැත්නම් සද්දේය වස්තු පිළිබඳ පැහැදීමමයි මේක මගේ පින්වත්නි පැහැදින බව දැන ගැනීමමයි මේක වැටහෙන ආකාරය වෙන්නේ. මේක මගේ පින්වත්නි පදට්ඨානය වෙන්නේ සද්දේය වස්තු පදට්ඨානෝ. කියන්නේ මගේ පින්වත්නි සද්දේය වස්තු. මේක මගේ පින්වත්නි මේ පැහැදෙන වස්තු මම ඔබට මුලී ධම්ම කිව්වනේ සද්දේය වස්තු කියලා. මේ සද්දේය වස්තු කියන්නේ මගේ පින්වත්නි බුද්ධ ආදී උතුමන් වහන්සේලාත් කර්මඵලාදියත් මාර්ගඵලාදියත් වගේ දේවල් මගේ පින්වත්නි. කියලා මගේ පින්වත්නි යම් කිසි කෙනෙක් දැන් ඔබ හිතන්නකෝ බුදුදහමේ සෙවණ ලැබෙන කී දෙනාටද කියලා. මේ ලෝකේ කෝටි 800ක් ජීවත් වෙන මේ ලෝකයේ ඇතුලේ මිනිස්සුયો බුදුදහම සෙවණ ලැබෙන කී දෙනාටද කියලා. ඉතින් මගේ පින්වත්නි යම් කිසි කෙනෙක් භාග්‍යතුන් වහන්සේලා කියන මේ සද්දේය වස්තු ඇර වෙනත් වස්තුන් පිළිබඳ වෙනත් දෙවි කෙනෙක් ගැන වෙනත් යම් කිසි දෙයක් ගැන පැහැදෙනවා නම් මේ පැහැදීමට කියන්නේ මගේ පින්වත්නි ශ්‍රද්ධාව නෙමෙයි. මේකට කියනවා මගේ පින්වත්නි මිච්ඡා දිට්ඨි මෝක්ෂය කියලා. ඒ නිසා සෑම දෙයකටම පැහැදීමත් සෑම අරමුණක්ම පිළිගැනීමත් නෙමෙයි ශ්‍රද්ධාව කියන්නේ මගේ පින්වත්නි. තේරුණාද මගේ මේ ශ්‍රද්ධාව කියන්නේ මගේ පින්වත්නි බුද්ධ ආදී උතුමන් වහන්සේලා ගැන සද්දේය වස්තු පිළිබඳ පැහැදීමමයි. මගේ පින්වත්නි මේ සිතේ ඇති පැහැදීම විස්තර කරනවා මගේ පින්වත්නි උදාහරණයකින්. දැන් ඔබ හිතන්නකෝ මගේ පින්වත්නි පැහැදිලි ජලයක මේ ජලයේ ඉස්සරහට එන වස්තුවේ ප්‍රතිබිම්බයක් අපිට බලා ගන්න පුළුවන්. මේ ජලය මේ වස්තුව පිළි අරගෙන මේ ජලයෙන් අපිට ප්‍රතිබිම්බයක් ලබා දෙනවා. මෙන්න මේ වගේ තමයි මගේ පින්වත්නි කුසල් පිළිගන්නා ස්වභාවයෙන් මේ හිතේ පැහැදීමම කියන්නේ කුසල් පිළිගන්නා ස්වභාවය. මේ කුසල් මේ බුද්ධ ආදී උතුමන් වහන්සේලා ගැන පැහැදෙන ස්වභාවය. මෙන්න මේකමයි මගේ පින්වත්නි කුසල් පිළිගන්නා ස්වභාවයමයි මේ සිතේ පැහැදීම කියන්නේ. මගේ පින්වත්නි මේ පැහැදීම ගැන කතා කරද්දී තියෙනවා මගේ පින්වත්නි සක්විති රජ කෙනෙක්ට පහළ වෙනවා කියනවා මගේ පින්වත්නි උදක ප්‍රසාදක මාණික්‍ය කියලා මාණික්කය. මේ මාණික්‍ය මගේ පින්වත්නි බොර ජලයකට දැම්මට පස්සේ මේ ජලය මගේ පින්වත්නි මේ ජලයේ තියෙන අපවිත්‍ර දේවල් අපද්‍රව්‍ය මගේ පින්වත්නි බැහැර වෙලා මේ ජලය පිරිසිදු වෙනවා කියනවා. මේ ජලය පැහැදිලි ජලයක් වෙනවා කියනවා. මෙන්න මේ වගේ තමයි මගේ පින්වත්නි ශ්‍රද්ධාව හිතකට සම්ප්‍රයුක්ත වුණාට පස්සේ මේ හිත පැහැදීමකට ලක් වෙනවා කියනවා. අකුසල ධර්මයන් දුරු කරලා අකුසල ධර්මයන් ඉවත් කරලා මේ හිත පැහැදීමකට ලක් වෙනවා කියනවා මගේ පින්වත්නි මේ ශ්‍රද්ධාව කියන ධර්මයේ හිතට සම්ප්‍රයුක්ත වුණාට පස්සේ. හරි ලස්සන විවරණ ටිකක් තියෙනවා මගේ පින්වත්නි මේ ශ්‍රද්ධාවට. ඇයි මේ ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් වෙන්නේ? මගේ පින්වත්නි ශ්‍රද්ධාව හරියට මගේ පින්වත්නි හිතට සම්ප්‍රයුක්ත වුණාට පස්සේ ශ්‍රද්ධාව අධිපතිකමක් දරනවා කියනවා. හරියට මගේ පින්වත්නි උදාහරණයක් දක්වනවා. යම් කිසි සතුරු උවදුරු තියෙන ගංගාවක් දෙපස මේ ගංගාවෙන් එතර වීමට නොහැකිව සිටින
පිරිසක් මැද්දේ එක් වීර පුරුෂයෙක් ඇවිල්ලා මේ සතුරු උදුරු තින ගංගාවේ යම් මම එතර කරන්න මං ඔබවත් එතර කරන්නම් කියලා මූලිකත්වයේ අරගෙන මේ ගංගාවෙන් එතර වෙන්නේ කොහොමද? අන්න ඒ වගේ කියනවා මගේ පින්වත්නි මේ ශ්‍රද්ධාව යම් කිසි කුසලයක් කරද්දී මේ ශ්‍රද්ධාව අධිපතිකම ගන්නවා කියලා මුල් තැන ගන්නවා කියනවා. මේ ශ්‍රද්ධාව හිතකට කුසලයක් කළදී සම්ප්‍රයුක්ත වුණාට පස්සේ මේ ශ්‍රද්ධාව වැඩිලා තියෙනවා නම් මේ කෙනාගේ මගේ පින්වත්නි අනිච්චෛසික ධර්මය තමන්ගේ අනුබලයට ගන්නවා කියනවා. ඒකටයි මගේ පින්වත්නි මේ ශ්‍රද්ධාව අධිපතිකමක් දරනවා කියන්නේ. අනිච්චෛසික ධර්මයත් එක්ක මේ ශ්‍රද්ධාව කියන්නේ මුලින්ම අපි කුසලයක් කරද්දී මුලින්ම වැඩ කරන චෛසික ධර්මය තමයි මේ ශ්‍රද්ධාව කියන්නේ. හරියට වීර පුරුෂයා මුලින්ම මේ ගඟෙන් එතර වෙනවා වගේ. ඒ නිසා මගේ පින්වත්නි මේ ශ්‍රද්ධාව අධිපතිකම දරන නිසා චෛසික ධර්මයන් සමග මේ ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් විදියට දේශනා කරලා තියෙනවා. මේ ශ්‍රද්ධාව මගේ පින්වත්නි වැඩිච්ච ශ්‍රද්ධාවක් වැඩුණු ශ්‍රද්ධාවක් මගේ පින්වත්නි වෙන කිසිම ප්‍රතිපක්ෂ ධර්මයකින් නොසැලවිය හැකි බැවින් මේ ශ්‍රද්ධාව බලයක් කියන ශ්‍රද්ධා බලය කියනවා මගේ පින්වත්නි. මගේ පින්වත්නි මෙතන නොවැඩුණු ශ්‍රද්ධාව වැඩුණු ශ්‍රද්ධාව කියලා දෙකක් තියෙනවා මගේ පින්වත්නි. ඒක මගේ පින්වත්නි ඉස්සරහට විස්තර කරද්දී ඔබට විස්තර කරන්නම් හරි ශ්‍රද්ධාව මොකද්ද ඔබ වැඩි යුතු ශ්‍රද්ධාව මොකද්ද නොසෙල්ලෙන ශ්‍රද්ධාව මොකද්ද කියන කතාව. ඒ නිසා මගේ පින්වත්නි වැඩුණු ශ්‍රද්ධාවන්තයෙක්ට මගේ පින්වත්නි ශ්‍රද්ධාවට මගේ පින්වත්නි වෙන කිසිම ප්‍රතිපක්ෂ ධර්මයකින් නොසෙලවීමට හැකියාවක් නැහැ කියනවා. මේ නිසා ශ්‍රද්ධාව බලයක් වෙනවා කියනවා. මේ ශ්‍රද්ධාව මගේ පින්වත්නි හරියට අතක් වගේ කියනවා මගේ පින්වත්නි කුසලයක් කරන්නේ යම් කිසි කුසල කර්මයක් කරන්න යද්දී මේ ශ්‍රද්ධාව මූලිකත්වය අරන් වැඩ කරන නිසා මේ ශ්‍රද්ධාව හරියට අතක් වගේ කියනවා. හරියට මගේ පින්වත්නි නිර්වාණය කියන ඵලයට මගේ පින්වත්නි බීජයක් වෙන බැවින් ශ්‍රද්ධාව බීජයක් කියනවා මගේ පින්වත්නි. මගේ පින්වත්නි මතු සංසාරේ මගේ පින්වත්නි ඔබට මතු විපාක කුසල් විපාක ලබා දෙන බැවින් මගේ පින්වත්නි මේ ශ්‍රද්ධාව ධනයක් කියලා හඳුන්වනවා මගේ පින්වත්නි. ඒ නිසා මගේ පින්වත්නි මේ ශ්‍රද්ධාව සුළු කොට තකන්න එපා. මේ ශ්‍රද්ධාව නැත්තම් මතක තියාගන්න මේ ශ්‍රද්ධාව නැත්තම් ඔබට මේ ධර්ම මාර්ගය හැසිරෙන්න බෑ. ධර්ම මාර්ගයේ අඩියක්වත් තියන්න බෑ මගේ පින්වත්නි. ඔබ ශ්‍රද්ධාවන්තයි. ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරනවා කියන්නෙම ඔබ ධර්ම ගෞරවය මේ ධර්මයේ ශ්‍රවණය කරනවා කියන්නෙම ඔබ බුදුරජාණන් වහන්සේගේ සරණ ගිහින් ඉන්නවා කියන්නෙම මගේ පින්වත්නි. මතක තියාගන්න ඔබ ශ්‍රද්ධාවන්තයි. ඔබේ හිතේ ඔබ සංසාරයේ තුල ශ්‍රද්ධාව පුරුදු කරලා තියෙනවා. ඒ නිසානේ මගේ පින්වත්නි බුද්ධෝත්පාද කාලයක උප්පත්තිය ලැබලා මනුස්ස ආත්ම භාවයක් ලැබිලා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාවක් ලැබිලා ඒ ධර්ම ගෞරවය මේ වෙනකොටත් ඔබ ශ්‍රවණය කරන්න කියන්නේ ඔබ ශ්‍රද්ධාව ඔබේ හිතේ වැඩිලා තියෙනවා. මේ නිසා මගේ පින්වත්නි මේ ශ්‍රද්ධාවන්ත පුද්ගලයා මගේ පින්වත්නි දැක්කත් ප්‍රිය ජනකයි. මතක තියාගන්න. තරහා ගිය පුද්ගලයෙක් දැකනවා වගේ නෙමෙයි මගේ පින්වත්නි ශ්‍රද්ධාවන්ත පුද්ගලයෙක් දකිද්දි. මේ කෙනාට මගේ පින්වත්නි මේ ශ්‍රද්ධාව වර්ධනය කරගත්ත පුද්ගලයෙක්ට මගේ පින්වත්නි දානයක් දෙන්න මගේ පින්වත්නි දෙපාරක් හිතන්නේ නැහැ කියනවා. යම් කිසි කුසල කර්මයක් කරන දෙපාරක් හිතන්නේ නැහැ කියනවා මගේ පින්වත්නි. නොපැකිලව කුසල කර්මයක් කරන්න පුළුවන් වැඩුණු ශ්‍රද්ධාවක් තියෙන පුද්ගලයෙක්ට විතරයි කියනවා. ඒ නිසා මතක තියාගන්න. ඔබට යම් කිසි සිල් රකින්න වුණත් දානයක් දෙන්න වුණත් ඔබේ හිතේ මගේ පින්වත්නි පිටිපස්සට අදින ගතියක් තියෙනවා මගේ පින්වත්නි දෙපාරක් හිතන්න ඕන වගේ ගතියක් තියෙනවා නම් පැකිලෙන ගතියක් තියෙනවා නම් මගේ පින්වත්නි ඔබේ ශ්‍රද්ධාව තාම වැඩිලා මදි. ඒ නිසා මගේ පින්වත්නි ශ්‍රද්ධාව හරියට වැඩිච්ච කෙනෙක් මගේ පින්වත්නි භාවනාවට ඉඳ ගන්න දෙපාරක් හිතන්නේ නැහැ කියනවා. බුද්ධ ශාසනය ඇතුලේ හිස ගිනිගත් එක් වගේ මේ බුද්ධ ශාසනය ඇතුලේ හිස ගිනිගත් එකේ ගින්න නිවන්න උත්සාහ කරනවා වගේ මේ සංසාරයෙන් එතර වෙන්න මගේ පින්වත්නි උත්සාහ කරන්න දෙපාරක් හිතන්නේ නැහැ කියනවා. වැඩිච්ච ශ්‍රද්ධාවන්තේ වැඩිච්ච ශ්‍රද්ධාවක් තියෙන ශ්‍රද්ධාවන්තේ. නිසා මගේ පින්වත්නි මතක තියාගන්න ඔබ ශ්‍රද්ධාව කියන්නේ නිවන් දකින්න කැමති කෙනෙක් නම් නිවන් දකින්න ඡන්දයක් තියෙන කෙනෙක් නම් ඔබ අනිවාර්යෙන් ශ්‍රද්ධාව වඩා ගත යුතුමයි. මේ ශ්‍රද්ධාව මගේ පින්වත්නි ප්‍රධාන වශයෙන් කොටස් 4ක් බෙදලා දක්වනවා. අධිගම ශ්‍රද්ධා, ආගම ශ්‍රද්ධා, ඕකප්පන ශ්‍රද්ධා, ප්‍රසාද ශ්‍රද්ධා. මේ අධිගම ශ්‍රද්ධාව කියන්නේ මගේ පින්වත්නි නියතේ විවරණයගත් බෝසතාණන් වහන්සේ නමක්. ඒ කියන්නේ මගේ පින්වත්නි මතු ආත්ම භාවයක පසේ බුදුරජාණන් වහන්සේ නමක් හෝ වෙන්න හෝ නැත්නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වෙන්න හෝ භාග්‍යතුන් වහන්සේ නමකගේ නියතේ විවරණයක් අරගෙන තියෙන බෝසතාණන් වහන්සේ නමකගේ හිතේ පහළ වෙන සද්දේය වස්තු පිළිබඳව පහළ වෙන ශ්‍රද්ධාවට කියනවා අධිගම ශ්‍රද්ධා කියලා. මගේ පින්වත්නි මේ ශ්‍රද්ධාව මගේ පින්වත්නි ඔබ අප වගේ පෘථග්ජන හිතක පහළ වෙන ශ්‍රද්ධාව වගේ නෙමෙයි. කල්පනා කරන්න මගේ පින්වත්නි ගෞතම බෝසතාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ බෝසත් අවදියේ නීති විවරණ ලබන්නේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේ සුමේද තාපස කියන ආත්ම භාවයේදී.
ඉතින් මගේ පින්වත්නි මේ සුමේද තාපසතුමාට භාග්‍යතුන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේ මේ සුමේද තාපසතුමාව ආරම්භ කිව්වනම් සබ්බ පාපසකරණං කුසලස් උපසම්පදා කියලා මගේ පින්වත්නි. මේ ධර්ම මේ බණපද දෙක මානසිකාරය කරා නම් මගේ පින්වත්නි. එදා සුමේද තාපසතුමාට බණපද දෙකක් අහලා මේ ධර්මය අවබෝධ කරගෙන නිවිලේ යන්න තරම් ප්‍රඥා මට්ටමක් තිබ්බා කියනවා. මගේ පින්වත්නි එතරම් ප්‍රඥා මට්ටමක් තිබෙන කෙනෙක්ට බණපද දෙකක් අහලා මේ සංසාරේ මේ කතාව අවබෝධ කරගන්න තරම් ප්‍රඥා මට්ටමක් තිබෙන කෙනෙක්ට භාග්‍යතුන් වහන්සේලා ගැන ධර්මයේ ගැන සංඝයා වහන්සේලා ගැන කතරම් ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. තමන් වහන්සේගේ ඉලක්කය ගැන කතරම් ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. කතරම් පැහැදීමක් තියෙන්න ඕන. මගේ පින්වත්නි බෝසතාණන් වහන්සේ නමක් සංසාරයට පයින්නේ මේ සංසාර ගැන නොදැන නෙමෙයි. ඔබ අප වගේ මගේ පින්වත්නි මේ සංසාරයේ දිගපළල නොදැන නෙමෙයි මේ සංසාරයට බෝසතාණන් වහන්සේ නමක් පයින්නේ. තමන් වහන්සේට ඊතර වෙන තියෙන අවස්ථාව පසකට තියලා කින්නේ ඒකේන තින්නේන පුරුෂේන තාම දසින මං වගේ පුරුෂ ශක්තිය දන්න පුරුෂයෙක් මේ සංසාරයෙන් තනි වෙතර වුණොත් අනිත් මේ සංසාරේ අතරමං වෙලා ඉන්න ලෝක සත්වයන්ව මේ සංසාරයෙන් එතර කරන්නේ කවුද කියලා හිතලා මේ සංසාරයට වහින්නේ මගේ පින්වත්නි මේ සංසාරය ගැන දැනගෙන මගේ පින්වත්නි ඒ තරම් ගෝරතර සංසාරයකට පයින්න නම් මේ බුද්ධත්වයේ ගැන පැහැදිච්ච මොන තරම් හිතක් තියෙන්න ඕන මේ බුද්ධත්වයේ ගැන උපාදානය වෙන්නේ මේ බුද්ධත්වයේ ගැන මොන තරම් පැහැදීමක් තියෙන්න ඕනේද මගේ පින්වත්නි ඒ වගේ පැහැදීමකට ඒ වගේ බෝසත නියත විවරණයගත් බෝසතාණන් වහන්සේ නමගේ හිතේ ඇති වෙන ශ්‍රද්ධාවට කියනවා අධිගම ශ්‍රද්ධාව කියලා. මේ ආගම ශ්‍රද්ධාව කියන්නේ මගේ පින්වත්නි පෙර සඳහන් කළා වගේම භාග්‍යතුන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වුණාට පස්සේ එලිපෙහෙල වෙන ධර්මය අවබෝධ කරගත්ත ආර්ය උතුමන් වහන්සේලාගේ මාර්ගඵල ලැබපු උතුමන් වහන්සේලාගේ හිතවල ඇති වෙන ශ්‍රද්ධාව සාමාන්‍ය පෘථග්ජන හිතක ඇති වෙන ශ්‍රද්ධාවට වඩා වෙනස්. දැන් මගේ පින්වත්නි සෝවන් උතුමන් වහන්සේ නමගේ හිතේ ඇති වෙන ශ්‍රද්ධාව මගේ පින්වත්නි සාමාන්‍ය ඔබ අප වගේ පෘථග්ජනයෙක්ගේ හිතේ ඇති වෙන ශ්‍රද්ධාවට වඩා වෙනස්. බලවත් ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ. ඊට හේතුව මගේ පින්වත්නි අපි පෙර සඳහන් කරපු විචිකිච්ඡා කියන නීවරණ ධර්මයේ මගේ පින්වත්නි සෝවාන් මාර්ග උතුමන් වහන්සේගේ මගේ පින්වත්නි දුරු වෙලා තියෙන්නේ. උන්වහන්සේට මේ බුදුරජාණන් වහන්සේලාගේ අටතන් කෙරෙහි කිසිම සැකයක් නැවත මේ සංසාරය ඇතුළේ උපදින්නේ නැහැ. උන්වහන්සේ මගේ පින්වත්නි විචිකිච්ඡාව දුරු කරපු උතුමන් වහන්සේ නම. මගේ පින්වත්නි මේ උතුමන් වහන්සේට උන්වහන්සේ කවදාවත් මේ ලෝකේ නාම රූප දෙකක් විදිහට මේ ලෝකේ සත්පුද්ගල භාවයෙන් ගන්න නෑ මගේ පින්වත්නි. සක්කාය දිට්ඨිය දුරු කරලා තියෙන මගේ පින්වත්නි. ඒ නිසා මගේ පින්වත්නි මේ කෙනාට මේ උතුමන් වහන්සේට මගේ පින්වත්නි භාග්‍යතුන් වහන්සේලා පිළිබඳ සද්දේ වස්තු පිළිබඳ ඇති වෙන ශ්‍රද්ධාව වෙනස්. උන්වහන්සේට බලවත් ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ. සෝවාන් උතුමන් වහන්සේ නමකට වඩා වැඩි ශ්‍රද්ධාවක් ඇති වෙනවා සකදාගාමී උතුමන් වහන්සේ නමගේ හිතේ ශ්‍රද්ධාව. ඒ වගේම තමයි සකදාගාමී උතුමන් වහන්සේ නමගේ හිතේ ඇති වෙන ශ්‍රද්ධාවට වඩා වැඩි ශ්‍රද්ධාවක් ඇති වෙනවා අනාගාමී උතුමන් වහන්සේ නමගේ හිතේ ඇති වෙන ශ්‍රද්ධාව. උන්වහන්සේ කාම රාග ප්‍රහීනයි උන්වහන්සේලාගේ හිතේ. උන්වහන්සේලාට මේ ධර්මය අවබෝධ කරගන්න පාර කිව්ව භාග්‍යතුන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගෙන එලිපෙහෙල භාග්‍යතුන් වහන්සේ ගැන කෙතරම් ශ්‍රද්ධාවක් ඇති විය යුතුද කල්පනා කරන්න මගේ පින්වත්නි. උන්වහන්සේලා තව උප්පත්තිය ලබන්නේ ඒකාත්ම භාවයේ. මගේ පින්වත්නි හිටගෙන හිටියත් උන්වහන්සේලා රහත් වෙලා නිර්වාණය දකින්න කියනවා මගේ පින්වත්නි. පිරිනවම් පාන්නේ කියනවා. අන්තිම කාරණාව මගේ පින්වත්නි අනාගාමී තුමන් වහන්සේ නමක්ගේ හිතේ ඇති වෙන ශ්‍රද්ධාවට වඩා වැඩි මහරහතන් වහන්සේගේ සියලුම කෙලෙසුන් දුරු කරපු අවිද්‍යාව දුරු කරපු තණ්හාව හිතින් දුරු කරපු මහරහතන් වහන්සේ නමක්ගේ හිතේ ඇති වෙන ශ්‍රද්ධාව. නිසා මගේ පින්වත්නි තමන් මොන්න තරම් සපයක් ඇද්ද මගේ පින්වත්නි හිතක. තමන් වහන්සේට මේ ලෝකයේ සත්පුද්ගල භාවයෙන් ගන්නේ නැත්තම් තමන් වහන්සේගේ හිතේ ලෝභයක් ඇති වෙන්නේ නැත්තම් මෝහයක් ඇති වෙන්නේ නැත්තම් ද්වේෂයක් ඇති වෙන්නේ නැත්තම් ඒ හිත මොන තරම් සනීපදායකද? ඒ තරම් සනීපදායක හිතක් ඇති වෙන්න මේ ලෝකයට ඇති කරගන්න මේ ලෝකයට මාර්ගය කියලා දුන්න භාග්‍යතුන් වහන්සේට ඒ මාර්ගය වෙච්ච කල්යාණ මිත්‍ර චතුරාර්ය සත්‍ය ධර්මයට මගේ පින්වත්නි මහා සංඝරත්නය ගැන ඒ උතුමන් වහන්සේලාගේ හිතේ කෙතරම් ශ්‍රද්ධාවක් ඇති වෙලා ඇද්ද? උන්වහන්සේලාගේ කෙතරම් ශ්‍රද්ධාවක් තියෙන්නේ නැද්ද මගේ පින්වත්නි? ඒ කියන්නේ අපිට කල්පනා කරන්නවත් බෑ මගේ පින්වත්නි. ඒ නිසා ආගම ශ්‍රද්ධාව කියන්නේ ඕකට. ඕකප්පන ශ්‍රද්ධාව කියන්නේ මගේ පින්වත්නි නොහෙල්ලෙන ශ්‍රද්ධාවට. දැන් අපි සම්මුතිය කතා කරද්දී ශ්‍රද්ධාව කොටස් දෙකකට බෙදෙනවා ආකාරවතී ශ්‍රද්ධාවයි අමූලිකා ශ්‍රද්ධාවයි කියලා. මේ අමූලිකා ශ්‍රද්ධාව කියන්නේ භාග්‍යතුන් වහන්සේලාගේ ගුණ නොදැන පැහැදීමට. හැබැයි මේ ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ මගේ පින්වත්නි භාග්‍යතුන් වහන්සේලාගේ ගුණ දැන පැහැදීමට. මේක හෙල්ලෙන්නේ නැති ශ්‍රද්ධාවක් මගේ පින්වත්නි. මේ ඕකප්පන ශ්‍රද්ධාව කියන්නේ නොහෙල්ලෙන ශ්‍රද්ධාවට. ඉතින් මගේ පින්වත්නි දැන් හිතන්නකෝ මගේ පින්වත්නි බොහෝ දෙනෙක් සමාජයේ බොහෝ දෙනෙක් භාග්‍යතුන් වහන්සේ ගැන පැහැදිලා ඉන්න භාග්‍යතුන් වහන්සේ ඉපදිච්ච මොහොතේම සිංහනාද කරපින්.
භාග්‍යතුන් වහන්සේ ඉපදිච්ච මොහොතේම මුලින්ම අඩිය තිබ්බේ නිලු මලක් උඩකින්. භාග්‍යතුන් වහන්සේගේ ඉපදිච්ච මොහොතේ ඉඳන් විහිදෙච්ච රැස්වලල නිසා. මගේ පින්වත්නි මේ වගේ කාරණා ගැන පැහැදීමක් ඇතිවෙච්ච මේ වගේ කාරණා ගැන නම් ඔබ ශ්‍රද්ධාවක් ඇති කරගෙන තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ ගැන. මගේ පින්වත්නි මේ කාරණාව හෙල්ලෙන්න පුළුවන් ශ්‍රද්ධාවක්. මම ඔබට කිව්වේ මගේ පින්වත්නි වැඩුණු ශ්‍රද්ධාවකට වෙන කිසිම ප්‍රතිපක්ෂ ධර්ම වලින් වැඩුණු ශ්‍රද්ධාවකට හොල්ලන්න හැකියාවක් නැහැ. නමුත් මගේ පින්වත්නි මේ වගේ නොවැඩුණු ශ්‍රද්ධාවකට යම් කවුරු හරි මගේ පින්වත්නි මේ සමාජයේ පිළිගත් පුද්ගලයෙක් කියලා හිතන්න. මේ පිළිගත් පුද්ගලයෙක් කියලා විද්‍යාඥයෙක් කියනවා කිසිම අවස්ථාවක් නැහැ මේ ලෝකේ මිනිස්සෙක් ඉපදිච්ච ගමන් ඇවිදින්න කියලා. මගේ පින්වත්නි ඔබ සිදුහත් කුමාරයා ඉපදිච්ච ගමන් ඇවිදිනු නිසා නම් ඔබ භාග්‍යතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් ඇති කරගෙන තියෙන්නේ. මේ ශ්‍රද්ධාව හෙළවෙන්න පුළුවන් ශ්‍රද්ධාව. තේරුණාද මගේ පින්වත්නි? මගේ පින්වත්නි කවුරු හරි කෙනෙක් විද්‍යාඥයෙක් කියලා කියනවා කිසිම සත්වයට කිසිම මනුස්සයෙට මේ ලෝකේ ඉපදිච්ච ගමන් සිංහනාද කරන්න බෑ. මගේ පින්වත්නි ඔබේ ශ්‍රද්ධාව හෙළවෙන ශ්‍රද්ධාවක් ඒක. නමුත් මගේ පින්වත්නි භාග්‍යතුන් වහන්සේ නමක් මේ ලෝකයට එලිපෙහෙලි කරපු ධර්මතා අඩියෙන් අඩිය පියවරෙන් පියවර වඩන ගමන් මේ ධර්මතා අඩියෙන් අඩිය පියවරෙන් පියවර අවබෝධ වෙන ගමන් භාග්‍යතුන් වහන්සේලා ගැන ඇතිවන ශ්‍රද්ධාව මගේ පින්වත්නි ඒක හෙල්ලෙන්නේ නැති ශ්‍රද්ධාවක්. ඒ නොහෙල්ලෙන ශ්‍රද්ධාව මගේ පින්වත්නි මේක භාවනා කරන යෝගාවචරයෝ දන්නවා. මේ භාග්‍යතුන් වහන්සේ සන මාත්‍ර අනිත්‍ය ධර්මතාවයේ අනිත්‍ය ලක්ෂණය මගේ පින්වත්නි නාම රූප දෙකක් කියලා වෙන් කරලා මේ ලෝකයේ සත්ත්ව පුද්ගල භාවයෙන් තොරයි කියලා වෙන කිසිම කෙනෙකුට අවබෝධ කරගන්න බැරි මෙතරම් සියුම් ධර්මතා මේ ලෝකයට අවබෝධ කරු භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරලා දුන්න එලිපෙහෙලි කරපු මේ ධර්මතාවයන් අපිට මෙතරම් අවබෝධ කර අපිට එලිපෙහෙලි වෙච්ච ධර්මතාවයනුත් මෙතරම් අවබෝධ කරගන්න අපහසු නම් සම්මුඥාණයෙන් ගුරු උපදේශ රහිතව මේ ධර්මතාවයන් තනිව අවබෝධ කළා නම් මගේ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥා මට්ටම මගේ භාග්‍යතුන් වහන්සේ අපිට හිතා ගන්නවත් බෑ. භාග්‍යතුන් වහන්සේගේ රූපගාය පිළිබඳව අපිට හිතා ගන්නවත් බෑ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මකාය පිළිබඳව මගේ පින්වත්නි අපිට හිතා ගන්නවත් බෑ. මගේ පින්වත්නි මේ භාවනා අඩියෙන් අඩිය වැඩෙද්දී මේ භාවනාව ඔබේ හිත චිත්ත සංතානය වෙනස් කරන්න පුළුවන් කියන කතාව ඔබට තේරෙද්දී ඔබේ හිතේ මේ ලෝකයේ ඔබ මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන ආකාරය වෙනස් වෙද්දී භාවනා කරන්න ඔබට මේ ලෝකේ ගැන තියෙන අපේක්ෂා ටිකෙන් ටික මේ භාවනා කරද්දී අඩු වෙද්දී මගේ පින්වත්නි ඔබට මේ ධර්මයේ එලිපෙහෙලි කරපු භාග්‍යතුන් වහන්සේ ගැන ඔබට මේ ධර්ම මාර්ගය ගැන මගේ පින්වත්නි සංඝයා වහන්සේලා ගැන ඇති වෙන ශ්‍රද්ධාව හෙල්ලෙන ශ්‍රද්ධාවක් නෙමෙයි. ඒ නිසා මතක තියාගන්න ඔබ ඇති කරගත යුතු ශ්‍රද්ධාව තමයි ඔක අපන ශ්‍රද්ධාව කියන්නේ. අකාරවති ශ්‍රද්ධාව කියන්නේ. ඒ නිසා මගේ පින්වත්නි අඩියෙන් අඩිය උත්සාහ කරන්න මේ ධර්මතාව වඩා ගන්න. මේ ඉන්ද්‍රිය ධර්ම පූර්ණේ කරගන්න. මේ ඉන්ද්‍රිය ධර්ම පූර්ණේ කරගත්තේ නැත්නම් ඔබට අර හතුරන්ට යටත් වෙන්න වෙයි. පංච නීවරණ ධර්ම වලට ඔබට කාමච්ඡන්දයට යටත් වෙන්න වෙයි. ව්‍යාපාදයට යටත් වෙන්න වෙයි. මගේ පින්වත්නි තීන මිද්දයට යටත් වෙන්න වෙයි. විචිකිච්ඡාවට යටත් වෙලා ඉන්න වෙයි. ඔබ කැමති නැද්ද මේ සංසාරයෙන් එතර වෙන්න? කැමති නැද්ද මේ සංසාරයෙන් එතර වෙන්න? මගේ පින්වත්නි අද සමාජයේ ඔබ ශ්‍රද්ධාව පැත්තකින් තියන්නකො මගේ පින්වත්නි. භාග්‍යතුන් වහන්සේට බුද්ධ පූජාවක් තියෙනවට මගේ පින්වත්නි කී දෙනෙක් ප්‍රතික්ෂේප කරනවද භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ පූජා තියෙන කතාව. මගේ පින්වත්නි භාග්‍යතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් නැත්තම් බුදුරජාණන් වහන්සේ එලිපෙහෙලි කරපු ධර්මයේ පිළිබඳව ඒ මාර්ගයේ වඩන කල්යන්විත සංඝයා පිළිබඳව මගේ පින්වත්නි කතා කරන්න දෙයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ නැති කෙනෙක් කොහොමද ධර්මයේ පිළිබඳ ශ්‍රද්ධාවක් ඇති කරගන්නේ? භාග්‍යතුන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාවක් ඇති කරගන්න නැති කෙනෙක් මගේ පින්වත්නි කොහොමද සංඝයා පිළිබඳ ශ්‍රද්ධාවක් ඇති කරගන්නේ? මගේ පින්වත්නි අද සමාජයේ පිරිහිලා තියෙන්නේ ඒකයි. අද අපිට සමාජයෙන් ඇහෙන්න තියෙන දේවල් එක කල්පනා කරලා බැලුවම මගේ පින්වත්නි මතක තියාගන්න. මිනිසුන් හිතෙන් එන්නේ පිරියනවා. මේකට හේතුව මිනිසු ධර්මයෙන් ඈත් වීම. අපිට පොඩි කාලේ ඉඳන් අපිට අවස්ථාව තිබ්බට පොඩි කාලේ ඉඳන් ධර්මයත් එක්ක ගොඩ නැගෙන්න මගේ පින්වත්නි දැන් දරුවන්ට අවස්ථාවක් නැහැ ධර්මයත් එක්ක ගොඩ නැගෙන්න. අඩුම ගානේ මගේ පින්වත්නි අම්මට තාත්තට වැඳලා යන්නවත් අද අවස්ථාවක් නැති වෙලා තියෙනවනේ. සමහර වෙලාවට දරුවෝ ඉස්කෝලේ යද්දී අම්මා තාත්තා වැඩට ගිහින් නේ අපිට පොඩි කාලේ මොනවා නැතත් මගේ පින්වත්නි අපි අම්මට තාත්තට වැඳලා ඉස්කෝලේ ගියේ. මොකක් හරි ගමනක් යනවනම් අම්මගෙන් තාත්තගෙන් ආශිර්වාදය ගන්න අපි අමතක කරන්නේ. අද දරුවන්ට පහන තියෙන කතාව අමතක වෙලානේ. මගේ පින්වත්නි ඒ පිළිබඳ කියලා දෙන්න අද දෙමව්පියන්ට දරුවන් එක්ක තියෙන ගත කරන් තියෙන කාලය අඩු වෙලානේ. මගේ පින්වත්නි ලෝකෙ එන්න සංකර වෙලා. මගේ පින්වත්නි අද සමාජයේ බිහි වෙන්නේ දැනුමක් විතරක් තියෙන සමාජයක්. ගුණ ධර්ම වලින් හීන දැනුම ඇති විතරක් සමාජයේ බිහි වුණා මගේ පින්වත්නි. තැන් වල මිනිමෙරු
තැන් තැන්වල ස්ත්‍රී දූෂණ මගේ පින්වත්නි අහන්න ලැබෙන එක අමුත්තක් නෙමෙයි. අමුත්තක් නෙමෙයි. අද ලෝකයේ මගේ පින්වත්නි දරුවා තමන්ගේ අම්මා තාත්තව දන්නේ නේ. තමන්ගේ අම්මා තාත්තා තමන්ගේ දරුවව දන්නේ. මගේ පින්වත්නි ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් තමන්ගේ ගුරුවරයාට ගරු කරන්න දන්නේ. මගේ පින්වත්නි මේ සමාජය එන්න පිරිහිලා මේ සමාජය එන්න පිරිහිලා. හේතුව පොඩි කාලේ ඉඳන් ධර්මයත් එක්ක මගේ පින්වත්නි හැදිච්ච ජීවිත. ධර්මයත් එක්ක හැදිච්ච ජීවිත. පොඩි කාලේ ඉඳන් මේ ඉමේ ධම්මා කුසලා ඉමේ ධම්මා අකුසලා කියන කාරණා ඔබ පොඩි කාලේ ඉඳන් දරුවන්ට ඔළුවට දීලා තිබ්බනම් මගේ පින්වත්නි මේ වගේ සමාජයක් අද බිහි වෙන්නේ නැහැ. අද මේ සමාජය එන්න ධර්මයෙන් ඈත් වෙලා. ගුණවන්තකම් පිරිහිලා. මගේ පින්වත්නි මතක තියාගන්න මේ ශාසනයේ මූලිකත්වයේ තියෙන මේ ශාසනයේ තැන තියෙන්නේ සිල්වන්තයන්ට නෙමෙයි ගුණවන්තයන්ට. ඒකනේ මගේ පින්වත්නි මිනිස්සු මරමර හිටපු අඟුලිමාල මේ ශාසනය ඇතුලේ රහත් උනේ ගුණවන්තයෙක් නිසා. මගේ පින්වත්නි ඒ නිසා මතක තියාගන්න. සීලය කියන එක මගේ පින්වත්නි ඔබට එක තප්පරෙන් හදාගන්න පුළුවන්. හැබැයි ගුණය කියන එක ඔබට ලේසියෙන් හදාගන්න බෑ. ඔබට මේ කිව්ව කාරණා ශ්‍රද්ධාව වඩා ගන්න විචිකිච්ඡාව දුරු කරගන්න ඔබට අවශ්‍යතාවයක් නැත්නම් වීරයක් නැත්නම් අඩුම ගානේ මගේ පින්වත්නි අඩුම ගානේ මේ ලෝකයට ගුණවන්ත මිනිසෙක් ඉදිරි ජීවත් වෙන්න. පොඩි කාලේ ඉඳන් ඔබේ දරුවට ගුණවන්තයෙක් වෙන විදිහ කියලා දෙන්න. නැනවන්තයෙක් වගේම ගුණවන්තයෙක් වෙන විදිහ කියලා දෙන්න. පොඩි කාලේ ඉඳන්ම Tamanට තියෙන දේ බෙදාගෙන කන්න කියන කාරණාව පුරුදු කරන්න. පොඩි කාලේදීම දන් දෙන්න කියන කාරණාව පුරුදු කරන්න. පොඩි කාලේම අනිත් අයට උදව් කරන්න ඕනේ කියන කාරණාව පොඩි දරුවන්ගේ ඔළුවට දාන්න. මෙන්න මේවා ඔළුවට දාන්න ඕනේ. පොඩි කාලේ මගේ පින්වත්නි උඹට අරුවට වඩා කොහොම හරි ලකුණු ගන්න ඕනේ කියන කාරණාව ළමංග ඔළුවට දාන්න එපා. නේ අපි දකින්නවනේ මගේ පින්වත්නි සමහර අම්මලා තාත්තලා කැමති නෑ මගේ පින්වත්නි තමන්ගේ දරුවෝ දියුණු වෙනවට. හැම අම්මලා තාත්තලා ගාවම මේ සතර බ්‍රහ්ම විහරණ නෑ. හිතන්නකෝ තාත්තා බිස්නස් එකක් කරනවා තමන්ගේ දරුවත් බිස්නස් එකක් කරනවා කියලා. සමහර විට මගේ පින්වත්නි තාත්තා කැමති දරුවා දියුණු වෙනවට. හැබැයි තමන්ට වඩා නෙමෙයි. තාත්තා කැමති නෑ තමන්ගේ බිස්නස් එකට වඩා තමන්ගේ දරුවගේ බිස්නස් එක දියුණු වෙනවට. තමන්ගේ සහෝදරයා කැමති නෑ මගේ පින්වත්නි තමන්ගේ සහෝදරයා දියුණු වෙනවට ඉතුරු සහෝදරයා කැමති නෑ. තමන්ගේ සහෝදරයා තමන්ට වඩා ලොකු වාහනයක් ගත්තොත් මේ කෙනාට මගේ පින්වත්නි ඉරිසියාවක් ඇති වෙනවා. මේ කෙනා කැමති නෑ ඒ කෙනා දියුණු වෙනවට. මගේ පින්වත්නි එහා ගෙදර ළමයා තමන්ගේ ළමයා යන ක්ලාස් එකට තමන්ගේ යන පන්තිය කියන්නේ එහා ගෙදර ළමයා තමන්ගේ ළමයාට වඩා ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා. පොඩි කාලේ ඉඳන් දරුවන්ගේ ඔළුව වලට දෙන උඹ කොහොම හරි අරුවට වඩා ලකුණු ගන්න ඕන. නේ මගේ පින්වත්නි මේ කාරණා කියලා දීලා ඔබ කොහොමද ශිෂ්ට සම්පන්න සමාජයක් බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහට. මතක තියාගන්න තව ටික දවසකින් ඔබට ගෙදර එහා පැත්තේ තියෙන කඩේට තමන්ගේ දුව යවලා දුව එනකම් බලාගෙන ඉන්න වෙන කාලයක් ඔබට තියෙයි. තමන්ගේ දුව ගෙදරින් යවලා තමන්ගේ දුව ගෙදරේදී දූෂණය වෙලා තියෙන කාලයක් ඔබට ඉස්සරහට තියෙයි. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ශ්‍රද්ධාව වගේ ඉන්ද්‍රියන් වර්ධනය කරගන්න පොඩි කාලේ ඉඳන් තමන්ගේ දරුවන්ට පන්සිල් පද පහ රකින්න පුරුදු කරන්න. පොඩි කාලේ ඉඳන් ස්වාමීන් වහන්සේ නමක් දැක්කම ස්වාමීන් වහන්සේට වන්දනා කරන්න පුරුදු කරන්න. පොඩි කාලේ ඉඳන් දරුවන්ගේ ස්වාමීන් වහන්සේලාගේ ආශ්‍රයයට යොදවන්න. දහම් පාසල් යවන්න. අඩුම ගානේ මගේ පින්වන්ත කීයෙන් කී දෙනා දෙමව්පියෝ තමන්ගේ දරුවන් එක්ක පොයේ දාසරත් සිල් සමාදන් වෙන්නේ. එහෙම අඩුයි මගේ පින්වන්ත. මෙන්න මේ කාරණා ඔබ පුරුදු කරන්න. මගේ පින්වත්නි එහෙම නැති වුණොත් ඔබේ දරුවා දවසක එක්කෝ තව කෙනෙක්ට වෙඩි තියෙන මිනිමරුවෙක් වෙයි නැත්නම් තව කෙනෙක්ගෙන් වෙඩි කන අහිංසක මිනිස්සෙක් වෙයි. මෙහෙම නැති වුණා. ඒ නිසා මගේ පින්වත්නි ඔබට තියෙන තව ටික කාලයයි. අපිට මේ ලෝකේ ජීවත් වෙන්න මගේ පින්වත්නි අවුරුදු 100ක් 200ක් නෑ. උපරිම ජීවත් වෙනවා තව අවුරුදු 60 70යි. අද ඔබ ජීවත් වෙලා තියෙන කාලය බලන්න. ඔබට තව ජීවත් වෙන්න තියෙන කාලය බලන්න. මේ සංසාරය ඇතුළේ ලැබිච්ච වාසනාවන්ත මනුස්ස ජීවිතය මගේ පින්වත්නි අපරාධ නිකරුණේ විනාශ කරගන්න එපා. ඔබට මේ මනුස්ස ජීවිතයේ තප්පරයක් හරි මගේ පින්වත්නි ප්‍රමාද වෙනවා කියන්නේ ඔබ මේ ජීවිතයට කරන අසාධාරණයක් විතරක් නෙමෙයි. ඔබ මේ සංසාරගත ජීවිතයකට මුළු සංසාරගත ජීවිතයටම කරන අසාධාරණයක් මගේ පින්වත්නි. ඔබට නිවන් දකින්න ලැබිච්ච අවස්ථාවයි ඔබ මේ මාර්ගය අරගන්නේ. ඒ නිසා කල්පනා කරගන්න මේ ධර්ම දේශනාව ඔබට විචිකිච්ඡාව වැනි නීවරණ ධර්මයන් ප්‍රහීන කිරීමටත් ශ්‍රද්ධාව වැනි ඉන්ද්‍රිය ධර්මයන් වඩා ගැනීමටත් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනාව මෙතිනි නිමවටපත් කරනවා. ඉතින් මේ ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි හැම දෙනෙක්ම ශ්‍රවණය කිරීම සඳහා සුජාත ටීවී සති අග දහම් යාගය ධර්ම දේශනා මාලාවේ මෙම ධර්ම දේශනාවට දායකත්වය අරගෙන කටයුතු කරන්නේ නිට්ටඹු ප්‍රදේශයේ පදිංචි සම්මිකා ප්‍රසාදිනී කියන මහත්මියත්
පවුලේ සැමත් විසින්. ඉතින් මීට හේතුව වෙලා තියෙන්නේ ගුණ තිලක කස්තුරිය ආරච්චි කියන පියාගේ තම මවගේත් 2025 ජනවාරි මාස 21 වෙන දිනට යෙදෙන 53 වෙන විවාහ සංවත්සරය නිමිති කරගෙනයි. ඉතින් මේ දූ දරුවන් විසින් ප්‍රාර්ථනා කරලා තියෙනවා තම දෙමව්පියන්ටත් සීලම දෙනාටත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දේශනාව හේතු වේවා කියලා. මේ ධර්ම දානමය පින්කම හේතු වේවා කියලා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මාගේ මේ ධර්ම දේශනාමය කුසලයක් ඔබ මේ ධර්ම ශ්‍රවණමය කුසලයක් මේ සියලු දෙනාගේම මේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වීමට අනුමෝදන් වේවා කියලා සාදු කියලා අනුමෝදන් කරමු. ඒ වගේම තමයි මේ සියලු දෙනාගේම ඔබ සියලු දෙනාගේම මේ ජීවිතේ පමණක් නෙවෙයි සංසාරගත හැම ජීවිතයකම ඔබ අප නමින් මිය පරලොවට යෙදුණු ඥාති හිත මිත්‍රාදීන් මේ පින්පෙත් දෙක බලාගෙන ඉන්නවා නම් මේ හැම දිනෙකම මේ පින්පෙත් දෙක බලා සතුටටපත් වේවා. සංසාරගත ජීවිතය සූපත් කරගනිත්වා. අවසානයේ ප්‍රාර්ථනීය බෝධියකින් මේ සංසාරයෙන් එතර වෙන්න මේ සියලුම කුසල් ඒකාන්ත පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම තමයි වෙහෙර විහාර ගම්දනව් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලාටත් බ්‍රහ්ම රාජයන් වහන්සේලාටත් උන්වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් මේ සංසාරයෙන් එතර වෙන්න මේ සියලුම කුසල් ඒකාන්ත පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී බලයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවසාන වශයෙන් ඔබ හැමදෙනෙක්ටම පුණ්‍යානුමෝදනා කරනවා මේ රැස් කරගන්නට දුන සීලම කුසල ශක්තියින් මේ ජීවිතේම මේ ගෞතම බුද්ධ ශාසනයම ඔබට මේ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා සීල සමාධි ප්‍රඥා ගුණම වැඩ වේවා. අවසානයේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවෙන්නට මේ සීලම කුසල සම්භාර ධර්මයන් පාරමී ශක්තියක් වේවා. පාරමී බලයක් වේවා. පාරමී ධම් පිරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනෙකම දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං